තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදා නොයා. ඇඹිලි පිටියේ බයිලා චක්‍රවර්ති. තරම අපේ තාත්තා මාව ඇත්තටම මහාන කළා. රියැලිටි තරඟයක ෆස්ට් වෙන්න කියන එකක් මගේ ඔළුවේ තිබුණ නැහැ. භාගශාලාවේ ශාලාධිපති කිව්වා මේ අකා ඔක්කොම ගෙනල්ලා නෙමෙයි. මිනිස්සු මගේ සින්දු අහලා අඬනවනම්. මිනිස්සු මගේ සින්දු අහලා විඳිනවනම් සමහරවල් මම කල්පනා කරනවා ඉතින් එක සින්දුවක් කරලා සමහර අය දැන් ටුවර්ස් යනවා ෂෝස් වල ඉන්නවා ඉතින් අර මගේ අවුලක් ඇති කියලා ඉතින් මම හිතුවා. සංගීත වලට කැමති වෙලත් සංගීත පිරියට කට් කරනවා. රන්වන් වත බැබලෙන්නේ මල් මල් මද හස දෙන්නේ. ඇයි මං එම්එස් වගේ සින්දු කරන්නේ? ගිටාර්ස් ගහන්නත් බෑ. මම වෙනවාට ගිටාර් ගහන එකාගේ ගිටාර එක මම අපේ ගෙදර යනවා. දෙකමාර කරන නඩුව ගියා. මේකත් හයි කෝට් තිබ්බේ. හිතනින් නාද දේ පච්චේ කියලා ඒ මොන දේ වුණත් මම පස්සේ අහනවා තරහද? මම ඒක තරහද? කඳුලද හසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ. අයිබෝන් අදත් සුපුරුදු වැඩසටහනක් එක්ක ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සියනෙත TV එක. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් එක්ක ඔයාලගේ ආදරය තව තවත් වැඩි කරගනිමින් අපි මේ යන ගමනේ අද තවත් සුන්දර චරිතයක් ඔයාලට හඳුන්වලා දෙන්න තමයි මම මේ හදන්නේ. හැබැයි මෙයාව හඳුන්වලා දෙන්න ඕනි විදිහ කොහොමද කියලා මම පොඩක් අතීතයට ගියොත් මෙහෙම හිතුවා මට කියන්න. මහගමගේ ධනුෂ්ක පුෂ්පකුමාර හේවත් ඇඹිලි පිටියේ බයිලා චක්‍රවර්ති. අයියේ කොහොමද? ඉතින් අයිබන් මල්ලි ඉතින් එහෙම තමයි ඔයා ඉස්සර හැඳින්නුවේ නේ. ඉස්සර හැඳින්නුවේ එහෙම තමයි නේද? ඇඹිලි පිටියේ බයිලා චක්‍රවර්ති. ඒකත් ඉතින් මේ ඒ කාලේ ඉතින් ඔය රියැලිටි කතන්දරෙත් එක්ක ඉතින් පට බැඳුණු නමක්. ඒ නමට හරියටම සාධාරණයක් එක් කරපු කෙනෙක්. එහෙම කියන්න පුළුවන්. මොකද ඒ ලැබිච්ච ආදරෙත් එක්ක. හැබැයි ඉපදෙන්නේ මම හිතන්නේ මැයි 10. උපන්දිනේ තියෙන්නේ ඇඹිලි පිටියේ ගෙවල්. පවුලේ ඉන්න එකම පුතා ඔයා. පාසල් ගියේ කොහෙද? ඒ පොඩ්ඩක් මොකද ඒ අතීතය පොඩ්ඩක් අපි මතක් කරන්න ඕනි මේ තියෙන සමාජෙත් එක්ක මොන වගේ කට්ටක්ද කන්න උනේ කියලා. මම දන්න තරමින් හොඳ මීටරයක්. අපි මේ ඒ ගැන චුට්ටක් එමු කතාවට. මුලින්ම සීනත TV ඔයාලා ඔක්කොටම ස්තුතියි මට අද ආරාධනා කළාට. මේ ලස්සන වැඩසටහන මම බලනවා. ගොඩක් අය දැක්කා. ඉතින් මටත් ආරාධනා කළාට ඉතින් ආයෙ වතාවක් ස්තුතියි කියන ගමන් ඉතින් මගේ නම ඔයා හරි කිව්වා මහගමගේ ධනුෂ්ක පුෂ්පකුමාර. මම ඉගෙන ගත්තේ මොරගටිය මහාවිද්‍යාලයේ A-levels දක්වා. ඉතින් මගේ ගෙදර මගේ මම සහ නංගිලා දෙන්නෙක් මට ඉන්නේ. ඊට අමතරව තාත්තා අම්මා. එහෙම තමයි ඉතින් ගෙදර ඒ වටපිට ආය විස්තර ටික. ඉතින් ඊට අමතරව තව මොනවද? තව දැන් ඉස්කෝලේ අයියේ සාමාන්‍යයෙන් අපි කියනවනේ පාසලේ ඉගෙන ගැනීම හරි වැදගත් කියලා ජීවිතේ ඉස්සරහට යන්න. නමුත් MG ධනුෂ්ක කියන චරිතයේ මියුසික් පස්සේ ගියා කියලා තමයි මට හිතුනේ සහ මම දැනගත්ත කරුණු වලින් මට හම්බුනේ. ඇත්තටම අයියා හිතනවාද ඒ කාලේ තව ටිකක් මම ඉගෙන ගත්තා නම් මියුසික් ගැන හෝ එහෙම නැත්නම් ස්ටඩීස් වෙන සබ්ජෙක්ට්ස් ගැන ඔයා මේ ඉන්න තැනට වඩා තවත් ඉදිරියට අඩි 3ක් 4ක් ඉස්සරහට තියන්න පුළුවන් වෙයි කියලා. ඇත්තරම ඉගෙන එහෙම පසුතැවීමක් තියෙනවද ඒ අධ්‍යාපනය නොකර සංගීතය කරා කියලා වගේ එකක්? නෑ එහෙම පසුතැවීමක් මගේ ජීවිතේ එහෙම කිසිම දෙයකට මම පසුතැවෙන කෙනෙක් නෙමෙයි. හැමදේම හොඳින් බාර ගන්න කෙනෙක්. ඉතින් ඇත්තටම මේ කියන්නේ මම මේ තරමට හරි හික්මීමක් ඇති වුණේ යම් කාරණාවක් මම ගොඩක් දුරට මේක කියලා නෑ. මේ මං හිතන්නේ මාධ්‍ය ආයතන එකක දෙක විතර කියලා ඇති. මම මේ තරම් හරි මේ මියුසික් එක්ක බැඳෙන්න සහ ටිකක් හික්මීම කියන දේ ඇති වෙන්න යම් හේතුවක් තිබ්බ ප්‍රධාන හේතුවක්. එකක් තමයි මම පාසල් අවදී මගේ හික්මීම බොහොම අඩු කෙනෙක් මම. ඒකට මගේ කුඩා කාලේ පාසල් අවදී කුඩා කාලේ මම ඇත්තටම මම ගෙදරින් පිට හිටියේ. ගෙදරින් පිට කියන්නේ ඇත්තටම මා පොඩ්ඩක් හදාගන්න අමාරු චරිතයක් ඒ කාලේ. ඇත්තටම අපේ තාත්තා මාව ඇත්තටම මහාන කළා. ඒ තරම් දඩබ්බරයි. මහාන කළා ඇත්තටම පොඩි කාලේ අවුරුදු කිහිපයක් මම හිටියේ ඇත්තටම මහාන වෙලා මම වෙනම තැනක හිටියේ.
ඒ කියන්නේ ගෙදර හරිම අමාරු චරිතයක්. ඉතින් එහෙම ඒ තවටත් එහෙම හිටියනම් මම වෙන කෙනෙක් වෙන්න තිබුණා. ඉතින් අර ඒ සිදුවීමත් එක්ක ගොඩාක් දේවල් මගේ ජීවිතය අර ඒ කියන්නේ කියන්නේ අපි කියන්නේ මොකක්ද අපි ඒකට කියන්නේ දැන්පත් වුණා. ඔව් විශේෂකාර ඒක පොඩ්ඩක් නැති වෙලා අධ්‍යාපනයේ පැත්තට ගිහිල්ලා මට මතකයි මම ඒ කාලේ ඔය පන්සලේ ඉන්න කාලේ මම ඇත්තටම කවිබණ පවා කියලා තියෙනවා. එහෙම එකක් එක්ක තමයි මේ අර හික්මීම හැදිලා නැවත වතාවක් ආයෙ ගෙදර අයත් එක්ක ඉන්න ඕනලා ඉන්න බෑ දැන් යම් ඉස්කෝලේ 7-8 වගේ වසරට එනකොට මට ඉන්න බෑ දැන් ගෙදර එන්න ඕන වගේ එකක් තේරුණා. ඊට පස්සේ ඇත්තටම මම එහෙම එකපාරක් ගෙදර ආව පාර එහෙම නතර වුණා. නතරලා තමයි ඊට පස්සේ ආයෙත් ඉස්කෝලේ යන්න ගන්න. එතකොට ඉතින් ඇත්තටම ඉස්කෝලේ සාහිත්‍ය සමිතිවල බෞද්ධ සමිතිවල සින්දු කියන්න ගත්තා. මට මතකයි මම තවටත් මම පළවෙනි වතාවට සින්දුවක් කියපු දවසේ මට කලන්තේ වගේ ආවා. මම එහෙම සින්දු කියලා නෑ. මට මතක විදිහට මම පොඩි කාලේ ගීත ගායනා කරලා තිනවලු ගමේ වටපිටාවට හැෙන්න ෂර්ට් එකක් අඳින්න හැලු ජීවිතේට මම සින්දු කී කෑ ගහනවලු. එහෙම එකක් තිබ්බලු මට පොඩි කාලේ. එහෙම ලොකුවට මතකයක් නෑ. මට අපි නැන්ද එහෙම තමයි කියන්නේ. මොකද අපේ අම්මා විදේශගත වෙලා හිටියේ අපි පොඩි කාලේ ඉඳලම. තාත්තලා ආච්චි ළඟ තමයි හැදුනේ. ඉතින් එහෙම තමයි අතනින් ආවට පස්සේ තමයි ඇත්තටම හික්මීම කියන එක හැදිලා ඉස්කෝලේ යන්න ඒව කරගන්න මියුසික් වලට ආසාවක් ඇති වෙලා එහෙම තමයි ඔක පොඩ බිල්ඩ් අප් වෙන්නේ. ඒ අර සාමාන්‍ය ගමේ කියන හොඳම ලස්සනම ගමකනේ අයියා හිටියේ. ඇඹිලිපිටිය කියන වගේ සුන්දර පවිල්යායවල් සුන්දර පසුබිමක්. ඒ සුවඳ ඒ දැනිච්ච දේවල් එක්ක අද සමාජයත් එක්ක අද ඇඹිලිපිටිය බලද්දි කොච්චර වෙනස් වෙලාද ඩිෆරන්ට්. ඇඹිලිපිටිය ධනාත්මක පැත්තෙන් ගත්තම ඇඹිලිපිටිය කියන ගම දැන් ඉස්සරහට සෑහෙන්න දියුණුයි. සහ මේ හැමෝම හොඳ මට්ටමක ඉන්නවා. හැමෝම ඇත්තටම ගොඩාක් ඒකට විශේෂ හේතුවක් තමයි ගොඩාක් අපේ ගමේ අපේ වයස මගේ වයස මගේ යාළුවෝකටත් ගොඩාක් ඇතන විදේශගත වෙලා විදේශ රැකියාවල් කරන ලොකු පිරිසක් 70ක් විතර ඉන්නවා. ඒ කියන්නේ ධනාත්මක පැත්තෙන් ගත්තම සෑහෙන දියුණු වෙලා තියෙනවා. අපිට අපේ කාලේට වඩා දැන් සෑහෙන දේවල් වලින් දියුණුයි. ඉතින් ඒ වගේම තමයි දැන් කොළඹයි මෙහි කියලා දැන් ලොකු වෙනසකුත් නැහැ දැන්. හැම දැන් මෙහි තියෙන හැමදේමත් එහෙ තියෙන පොඩි දේවල් තමයි අඩුපාඩු. දැන් අපි කරන රැකියාවත් එක්ක ඉතින් අපිට ටිකක් අර මේ පැත්තට වෙලා ඉන්න වෙලා තියෙනවා. ඉතින් ඒ හැරෙන්න මම නම් ඉතින් අතරත් ඉතින් හරිම ආසයි මගේ යාළුවොත් මට ඇත්තම දැන් වැඩ වෙලා තියෙන මම ගෙදර ගියාට මට කම්මැලි දැන්. කම්මැලි කියන්නේ මගේ යාළුවෝ කවුරුත් නැහැ මට දැන් කතා කරන්න අර ඉස්සර වගේ විනෝද වෙන්න ඇවිදින්න පිස්සුවක් නටන්න තැඹිලි ගෙඩියක් බොන්න හොරෙන් කාලෙත් වෙනස් කාලෙත් වෙනස් ඉස්සර තැඹිලි ගෙඩියක් හොරෙන් බොන්න කාය හරි මොන හරි හොටේ හොරෙන් කඩාගෙන කන්න එහෙම කාලයක් නෑ දැන් ඉතින් ඒ කියන්නේ හෙන අතල් ඉතින් ඒ කාලේ මම ඇතරත් මට මගේ පාසල ගාමින් යද්දි ඇත්තට මට සමහරවිට මගේ ඇස් වලට කඳුළු වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒක එහෙම වෙන්නේ අපි ඇත්තටම දැන් වගකීම් එක්කනේ ජීවත් වෙන්නේ. අපි හැම වෙලාවෙම හැල්මේ දුවනවා හැමදේම පස්සේ දුවනවා දේවල් ළඟා කරගන්න නැති දේවල් හදාගන්න. ඉතින් අර ඒවත් එක්ක අර එක තැනකදී එක මොහොතකට හරි එහෙම පාසල ගාව කියන තැන නතර වුණාම පොඩි දුකක් ඇති වෙනවා. මොකද ඔය කිසි මොන මගුලක්වත් නැතුව ජීවත් වෙච්ච කාලයක් තිබ්බනේ. දැන් ඒක නෑනේ කියද්දි ඇත්තටම දුකයි. ඉතින් ඒක තමයි ඉතින් ජීවිතේ ඉතින් කරන්න දෙයක් නෑ. කියන්නේ අපි නොදැනුවත් වුණත් අපේ සුන්දර කාලේ ඒක කාගෙත් මොකද අපි ගන්න බෑ. ඒක අපිට තේරෙනවා නම් ආපස්සට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඇත්තටම හැමෝම දැන් මේ ඔය කියන කාලේ අතරතුර මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේට යාළුවෝ හම්බ වෙනවා නැති වෙනවා. හොඳම යාළුවෝ ඉන්නවා නැති වෙනවා. අයියගේ ජීවිතේ කොහොමද ඒගොල්ලෝ හොඳම යාළුවෝ ඉන්නේ නැති වෙන්නේ නැති ළඟම ඉන්න අය ඔයාට අපේ වචනෙන් කියනවනේ ඇරලා යන්නේ නැති යාළුවෝ ගැන කොහොමද අයියා දකින්නේ මේ ඉස්කෝලේ කාලේ දිහා බලලා එහෙම බැලුවොත් ඉස්කෝලේ කාලේ සහ දැන් එතකොට මෙහෙමයි එක දෙයක් තිබ්බා මගේ මම කලාකරුවෙක් විදියට අලුත් කලාකරුවෙක් විදියට මේ ශාස්ත්‍රයට ආපු මුල් කාලේ මම සෑහෙන ප්‍රමාණයක් මම ගත කළේ කොළඹ කියන මේ ඒරියා එකේ තමයි මම හිටියේ. ඒතකොට මට ගොඩක් දේවල් සමහර දේවල් අතෑරුණා. ඒ කියන්නේ මට ගෙදර යන ප්‍රමාණය ගමේ දේවල් වලට සහභාගී වීම ප්‍රමාණය මට ඒ දේවල් අතෑරුණා. සමහරවල් මට උදව් උපකාර කරපු අයගේ සමහර දේවල් වලට ඒ කියන්නේ මම එහෙම හිතාමතා කරලා නැහැ. එහෙම දේවල් තිබුණා පොඩි අර හැමෝගෙම තියෙන පීක් ටයිම් එක. ඒ වගේ ඉතින් මට එහෙම වෙලා තියෙනවා. ඉතින් එහෙම යන්න බැරි වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ දේවල් එක්ක ගත්තට පස්සේ ඒ කාලේ හම්බෙච්ච මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒ කියන්නේ මම යම් මට්ටමක ඉන්නකොට එහෙම සෑහෙන පිරිසක් හිටියා. ඉතින් අපිත් එක්ක ඉතින් කන්න බොන්නද හැම දෙයකම අපිත් එක්ක යන තැන ඉන්න අපිට අයියෝ මේ කොළඹ එනකොට ඩ්‍රීම් ස්ටාර් වලට එනකොට අපි කතා කරනවා තව ඉස්සරහට ඒක එනකොට යාළුවෝ එහෙම ආවේ නැද්ද අයියත් එක්ක අයිය ගොඩක් වෙලාවට තනියෙන් ආව කියන්නේ තනියම ආවේ මම තනියම ආවේ යාළුවෝ කියන්නේ හොඳම යාළුවෝ කියලා මට එහෙම එකක් නැහැ
මගේ පන්තියේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඉතින් අපි එකට පාඩම් කරපු යාළුවෝ කීප දෙනෙක් හිටියා. සමහරලාට ඒ යාළුවොත් සමහරලාට මම මෙහෙට ආවට පස්සේ මේ මගේ දින රාජකාරීත් එක මට යාළුවත් සමහරලාට මග ඇරුණා. හැබැයි එහෙම මග ඇරුණා කියලා අමතක වෙලාවත් එහෙම දෙයක් මට කවදාවත් වෙන්නේ නැහැ. වෙලත් නැහැ. හැම වෙන්න අවශ්‍යත් නැහැ. හැබැයි සමහර මිනිස්සු ඉතින් ඇත්තටම ගමෙත් සමහර අයගේ හිත හොඳ නැති වුණා. එහෙම දේවල් වුණා. මම දන්නවා ඒක. සාමාන්‍ය දෙයක් නේ අපි හැමෝම. මම හිතුවා මට විතරයි කියලා නෑ. එහෙම ගොඩක් අය වෙලා තියෙනවා ඉතින්. ඉතින් එහෙම තවටත් සමහර අය කතා කරන්නේ නැතුව මේක ඌට හරි ගියා ඌට කියලා වුණා ඌගේ ලොකුකම වැඩි වුණා කියලා එහෙම කියන මිනිස්සු තවටත් ඉන්නවා. ඉතින් මම ඔය හැම එකම ගෙදා ගන්නෙත් නෑ. හැබැයි අදටත් ඒ මගෙත් එක්ක හිටපු යාළුවෝ කීප දෙනා ඒ කියන්නේ මට කවුරු බැන්නත් මොනවා කිව්වත් අර ඒ කියන්නේ මේ මිනිස්සුත් වැඩ මගේ යාළුවොත් මොන හරි දේවල් කරන් ජීවත් වෙනවා. සමහර අය රට ඉන්නවා. මේ අදටත් ඉතින් මොනා කවුරු මොනා කිව්වත් ඒ 3-4 දෙනා අදටත් ඉතින් එහෙම මගේ පැත්ත ගන්නව ඇරෙන්න ඒ නරක කියන මිනිස්සුගේ පැත්ත ගන්නෙ නැහැ. ඉතින් එහෙම යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ සමාජෙට මම අලුතෙන් මේ පැත්තට ආවට පස්සේ මට හම්බෙච්ච ගොඩාක් අය ඉතින් අද නැහැ. අද වෙනදට මම නැතුව සෙට් වෙච්ච නැති මිනිස්සු අද මම නැතුව සෙට් වෙනවා. සෙට් වෙනවා. කොටිම කියනවා. ඔව්. ඒ කියන්නේ මම නැතුව සෙට් උන්නේ නැහැ. එහෙම කාලයක් තිබුණා. දැන් මම නැතුව සෙට් වෙනවා. එහෙම තමයි. මම ඉතින් ඒක හොරි වෙන්නේ නැහැ. හැමදේම කියනවනේ මේ තියෙනවා මේ නැති අනිවාර්යෙන්. අයියගේ එකක් අයියට ඒක දරාගැනීමේ හැකියාව තියෙන්නේ නැති අයියා පොඩි කාලේ අර කිව්වා එකක් මහාන වුණා ඒ තේවල් එක්ක ඔයාගේ හික්මීම හැදි වුණා. එතකොට ඒ ලැබිච්ච පන්නරේ සමහරක් විටක මේවට ලොකු හේතුවක් වෙන්නත් ඇති සහ ඩ්‍රීම් ස්ටාර් යන ගමනේ ඔය කාපු කට්ටටත් ඒක හේතුවක් වෙන්න ඇති. ඔව් ඒ කියන්නේ මෙහෙම මම හරි සෙන්සිටිව් මිනිස්සෙක්. කියන්නේ මට අඬන්න හිතුනොත් මම අඬනවා තනියම. හරිද? මට කාගේ හරි මගේ එක වැරද්දක් තියෙනවා. මට මොන හරි දෙයක් දැනුණාට පස්සේ මට වේදනාවක් හරි මොන හරි මම ඉතින් මට ළඟ ඉන්න හැමෝම මතක මම කියනවා. ඒ කියලා මටම මේ වැඩේ කරගත්ත වෙලාවලුත් තියෙනවා. කියන්නේ අපි අර හැමදේම කියන්න ඕනේ නැහැ කියන්නේ හැමෝමත් එක්ක ඉතින් අර ඒ වගේ මේ ඒවා ප්‍රයෝජන ගත වෙලාවලුත් තියෙන මිනිස්සු. ඉතින් මම හරි සෙන්සිටිව් මිනිස්සෙක්. ඉතින් ඒක නිසා මොකද මම අහිමිවීම කියන දේවල් මම පොඩි කාලේ ඉඳලාම මම විඳලා තියෙනවා. මොකද දැන් මගේ දෙමාපියෝ ගත්තට එයාලා මන් ළඟ නිතර අපි ළඟ හිටියේ නෑ. ඉතින් ඒක අදටත් එහෙම තමයි. ඉතින් මේ ඒ කියන්නේ තැවෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒක අපිට ලැබුණු විදිය. ඉතින් මේ ඒ කියන්නේ දෙමාපියෝ අස්සෙම ඉඳගෙන ඒකෙම ඉඳගෙන දෙමාපියෝ අපි ගෙදරමයි එහෙම එකක් තිබුණේ නෑ මට පොඩි කාලේ ඉඳලා. මගේ සහෝදරන්ටත් නෑ. ඉතින් අපි අර ඒක ගැන මට නම් ඇත්තටම අර ඒක ගැන ලොකු මේකක් නැහැ. ඉතින් එහෙම දුකක් කියලා එකක් මම දන්නවා. ඉතින් හැමදේම ස්ථිර නැහැ කියන එක. සහ මේ එකක් ඒ වුණාට ගොඩක් වෙලාවට තාත්තගෙන් හම්බෙච්ච පන්නරේ විශාලයි. මොකද ඒක ඉතින් කොහොමත් එහෙමනේ. එහෙමනේ. මොකද එයා තමයි අන්තිමට කියන්නේ අපි ළඟ හිටියේ. ඉතින් එහෙම මම දෙමාපියෝ අතර ඉතින් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඒක ලොකු දෙයක්. ඒක මට කොහොමත් අදාළ වෙන්නේ නැහැ. මුත් අර ඒ කියන්නේ අර අපේ ෆැමිලි එක ඇතුලේ තියෙන්නේ අර මේ අපි හැම වෙලාවෙම අම්මා තාත්තා දුව දරුවෝ බදාගෙන ඉන්න වගේ එහෙම හැම ෆැමිලි එකම නැහැ නේ. අර ලව් එක තියෙනවා. අපි අර නිතර එකතු වෙන්නේ නැහැ. අර එහෙම එකක් තියෙනවා. ඉතින් අර හැබැයි ආදරේ ඒක එහෙම තමයි. ඉතින් අර ඒක නිසා අර මට එහෙම මේ දේවල් නැති වුණා කියලා දේවල් ඇති වුණා කියලා මහා ලොකු අමුතුවෙන් ලොකු සතුටක් ලොකු වේදනාවක් එහෙම දැනෙන්නේ නැහැ. එහෙම දැනුණා කියලා වැඩකුත් නැහැ. අනිවාර්යෙන්. දැන් අපි යන් 2014ට පොඩ්ඩක් අපි මතක් කරගමු. විශ්මිත සචින්ත ලහිරු ප්‍රභා එක ලබපු අත්දැකීම අන්තිම වේදිකාවේ ඩ්‍රීම් ස්ටාර් වෙන්න ඕන මෙන්න හිටිය SMS මනාප කීයද කියලා මට මතක නෑ. අයි හරියටම මම කෝටියකට විතර කිට්ටු වෙන්නේ මම නැති. හිතන්නේ අදටත් වැඩිම SMS ප්‍රමාණය කියලා අංජලි මම හිතන්නේ ඊට පස්සේ ආවා. ඊට පස්සේ ඔය දෙන්න අතර තමයි දැන් තර ඉන්නේ. තාමත් ඒ මම හිතන්නේ එහෙම රෙකෝඩ්ඩයක් කියලා කියනවා. මට මතකයි ඒ කියන්නේ මමත් මගේ කිවලුත් රත්නපුරේ සබරගමු පළාතේ අපිට ඉතින් ඉස්සර අපි මම ඊට කෝල් කරපු වෙලාවෙත් කිව්වේ අර අපි ප්‍රදීප් රංගන කියනවට පස්සේ අපි දැක්ක අනිත් තරුව තමයි MG ධනුෂ්ක අපේ පැත්තට හිටියේ. එතකොට MG ධනුෂ්කට අපි පොඩි කාලේ අපේ ෆෝන් වලුත් අපි SMS ගහලා තියෙනවා. එතකොට ඒ SMS එකකින් පින් කරපු තරුවක් අද මාත් එක්ක එහෙම ඉන්ටර්වයුව එකේ ඉන්නවා කියන්නේ මට මාර හැපි එක අතකින්. හැබැයි ඒ ආදරය අදටත් ඒ විදිහටම ඔයාට හම්බ වෙනවා. ඔයා මේ මෑතකදී යනවා ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට ලස්සන පර්ෆෝමන්ස් එකක් කරන්න. එදා දැක්ක ස්ටේජ් එකයි අද දැක්ක ස්ටේජ් එකයි දෙකක්. ඔයා මොකද හිතන්නේ සම්බන්ධව? ඒක කොහොමද කියන්නේ? එකක් තාක්ෂණය ඇතුළු දියුණු වෙලා තියෙනවා. සහ හැම පැත්තෙම. ඊට අමතරව ඉන්න මිනිස්සු සෙනග එක අතකින් වැඩි වෙලක් තියෙනවා එක අතකින් අඩු වෙලක් තියෙනවා. ඒ වේරියේෂන්ස් දෙකක් එතන.
එතකොට ඉන්න තරඟකරුවොත් එහෙමයි වෙනස් වෙනස්. එතකොට ඔයාට කොහොමද එදා ඒ ෆීල් එක දැන් සමහරක් වෙලාවට හිතෙන්නේ නැති අක්කෝ මත් මේ වගේ තැනක මේ හිටියන්නේ දා කියලා. මට මම එක සංක්ෂිප්ත කරලා කිව්වොත් එහෙම කෙටි කරලා අර මුල ඉඳලා එන විදිහේ ටික අපි පස්සේ කතා කරනවානේ. මේ 2014 කියන්නේ මගේ අවුරුද්ද ජීවිතේ මගේ සෑහෙන මම හිතුවා මම මගේ ආසාව පස්සේනේ මම දිව්වේ. අරමුණක් පස්සේ සහ ආසාව කියන එක කියන්නේ මට ඇත්තටම මේ ලංකාවේ එහෙම රියැලිටි තරඟයක ෆස්ට් වෙන්න කියන එකක් මගේ ඔළුවේ තිබුණ නැහැ ඇත්තටම. එහෙම එකක් තියාගෙන ගියේ නෑ. මම ඇත්තටම මම තමයි මං හිතන්නේ ලංකාවේ වැඩිම රියැලිටි කිව්ව මිනිස්සයා. හරිද? මම ඩ්‍රීම් ස්ටාර් කියන ඉවෙන්ට් එකට මම ගිහිල්ලා තිනවා 5 වතාවක්. එතකොට ඊට අමතරව ඔයාගේ ප්‍රදීප් අපි එයාලගේ දිහා බලාගෙන තමයි ඕවට යන්න ගත්තේ. මම සුපර් ස්ටාර් කියන ඉවෙන්ට් එකෙත් මං අවුරුදු 2ක් ගියා. එතකොට ලංකාවේ තිබිච්ච හැම රියැලිටි එකකට මම ගිහිල්ලා තියෙනවා. මම ආසාවට සහ ඇම්මට උන්නට තමයි එකට ගියේ. ඉතින් ඔය කියන දවසේ මට දැනුණ දේ තමයි අපේ පර්ෆෝමන්ස් එක තිබ්බෙත් මම හිතන තර්ඩ් ප්ලේස් ඉවර වුණාට පස්සේ අපේ පර්ෆෝමන්ස් එක තිබ්බේ. ඉතින් මම ස්ටේජ් එකට නගිද්දී මුලින්ම ඉතින් බලන්නේ මේ වටපිටාව තමයි බැලුවේ. කියන්නේ මට ඇත්තටම හිතුණා මේ කියන්නේ මේ දවසේ පුදුමාකාර සෙනගක් මම දැක්ක එදා. කියන්නේ මම හිතන්නේ එහෙම සෙනගක් මම හිතන්නේ කියන්නේ සුගතදාස ස්ටේඩියම් එකේවත් ඉන්න ඉඩ මදි තරමට සෙනග හිටියා. ඒක පුදුමාකාර දවසක්. ඒක මට එදා වගේම අදටත් ඩ්‍රීම් ස්ටාර් කියන වේදිකාවේ වෙන ප්‍රෝග්‍රෑම් එකකට ගිහලා මම සින්කන් එකත් මට ඒ බය දැනෙනවා අදට. ඒක මන් දන්නේ නැහැ මොකක්ද කියලා. මම ඕන තරම් ස්ටේජ් වල මට ගාණක්වත් නැහැ. ක්‍රවුඩ් එක කොච්චර හිටියත් මට ප්‍රශ්න නැහැ. හැබැයි වේදිකාව ඇතුලේ තවටත් ඒ තැතිගැන් මේ බය තියෙනවා. මොකද දැන් කැපේද දන්නේ නැහැ නේ. මේ වගේ ෆීල් එකක් තමයි තිබිලි. එදත් එහෙමයි. හැබැයි එදා මාර සතුටක් දැනුණා. කියන්නේ මමනේ කැපෙන්න දෙයක් නැහැ කියලා. කැපෙන්න දෙයක් නැහැ සහ මමනේ අපි එක්කින් මම උදේශ් සසින්දු අපි තුන් දෙනා. අපි ඇත්තටම මෙතන ජේෂ්ඨයෝ වගේනේ අපිට දැනෙන්නේ. අපි මේ දැන් මේ අලුත් ළමයින්ගේ කරන්නේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේක පහු කරානේ. සහ මේ වගේ දවසක් තිබ්බනේ. මේ ඉතින් අපි ජීවිතේ ඇත්තටම මාර වාසනාවන්ත මිනිස්සු කියන එක තමයි ඒ වෙලේ හිතුනේ. සහ එදත් බය හිතුණා. ඒ ක්‍රවුඩ් එක දැක්කම ඒ කෑ ගැහිල්ලට බය හිතුණා. මොකද ඒක දැනෙන්න ඕනේ අපිටනේ. ඒ දැනෙන්න මොකද අපිව තරුවක් විදියට ගේන්න අවසාන වචන දෙක අහන්න සිද්ධ වෙච්ච තැනනේ. ඉතින් ඒකත් එදාම තිබුණෙත් හරියට මේ තැනනේ. මම ආයේ ඔය අවුරුදු 5කින් විතර තමයි මම ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකකට ගියේ. මම ගියේ නෑ එක දිගට. මම ගිය දවසේ ඉතින් මම හිතන්නේ මම මේ කරපු පර්ෆෝමන්ස් එක සෑහෙන ලොකු විප්ලවයක් වෙලා තිබ්බ මේ පහුගිය දවස් ටිකේ. ඉතින් ආයෙසරයක් මිනිස්සුන්ට මාව මේ හොයන්න ගත්තා. කොහෙද මේ යකා හිටියේ කියලා. ඒක තමයි උනේ ඉතින්. මට හිතෙන්නේ අර තොප්පිය නැති හින්දා දන්නේ සමහරක් ටික දාගත්ත තොප්පි ටික ඇති. ඒක වැඩේ. දැන් මේ මන් මතක හැටියට 2014 අයියා ඔය යනකොට අයියා යන්නෙත් අයියා බෑන්ඩ් එක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරන ඇඳුම පිටින්ම තමයි යන්නේ පළවෙනි ඔඩිෂන් එකට නේ මං හරිනම්. හරි. කොහොමද ඔයාගත්තේ? එතකොට මේ ඉච්චර කට්ටක් කාලා ඉච්චර රිජෙක්ට් වීම් වෙලා මං හිතන්නේ ඉස්සෙල්ලාම ආවා 18 ආවා ඊට පස්සේ 24ට ආවා 10 මං හිතන්නේ තුන් පාරක් විතර 18 ආවිල්ලා තියෙනවා. ඊට පස්සේ 24ට ආවන් තමයි තාත්තා කිව්වේ නෑ කමක් නෑ අන්තිම කාලේ යනකොට හරි සින්දුවක් හරි හැදෙයිනේ පුතේ ඔයා ගිහිල්ලා try කරන්න කියලා. පොඩ්ඩක් හිටියේ මතක් කරොත් වැටෙන්න තියෙන ප්‍රමාණය වැටෙන්න උපරිම තිබුණා. නමුත් වැටුන්නේ නෑ. හැබැයි වැටෙන්නේ නැතුව ඒ ආපු ගමනේ මොටිවේෂන් එකක් විදිහට අපිට ගන්නවන මොන වගේ කැලේද ඔයගෙන් ගන්න පුළුවන් අපිට? පාසල් කාලේ ගත්තු එතනින් පටන් ගත්තොත් මේ ගමන මම මේ මියුසික් කරන්න කියලා මම සෞන්දර්ය විෂයන්ත් අපිට තෝරගන්න තියෙන සාමාන්‍යයෙන් ග්‍රේඩ් 6 වගේනේ. මම ඔක තෝරගත්තේ ඇත්තටම මේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි. මම දන්නේ ඇත්තටම මේ සර්පිනාවක් ඉස්සරහා මේ රිමිනිය ගොතාගෙන මේ ස්වර කියන්න තියෙන මගුලක් කියලා මම හිතුවේ නෑ. මම හිතන් ඉන්නේ මේ නිකන් මේ පීරියඩ් එකේ ෆුල් ආතල්ලගේ පොඩි ටෝලිය සින්දුවක් කියන් ඉන්න තියෙන එකක් තමයි මේක තියෙන්නේ. මම දන්නේ නෑනේ ඇත්තටම. ගියාම තමයි දැනගත්තේ මේකේ තියෙන අමාරුව. ඔයාට කියන්න මේ O levels කරනකම් මට නෝට් පොතක් නෑ. සටහන් පොතක් නෑ. මොකද මම මේ පීරියඩ් එක කට් කරනවා කොහොම හරි. සංගීත පීරියඩ් කට් කරනවා. ස්පෝර්ට් කළා මම සංගීත වලට කැමති වෙලත් සංගීත පීරියඩ් එක කට් කරනවා. ඒ කියන්නේ මම ඒක මට ඒක හරීම කම්මැලි විෂයක් වුණා. හරිද? කම්මැලි ගැන මට අහන් ඉන්න බෑ ඒක. මට එන්න බෝරින් එක. අයියට ඕනි වෙන සංගීතයක්. ඕ මගේ තියෙන වෙන එකක් නේ ඔළුවේ ඉතින් සින්දු කීක මම හරි කම්මැලි. මම ස්පෝර්ට් කරන නිසා මම අනිවාර්යෙන් ක්‍රීඩා කියලා මම කොහොම හරි කට් කරනවා. ඉතින් මම O levels
ෆේල් මියසික් ෆේල් මියසික් ෆේල්ලා කොහමරි මම එලවල්ස් කරන්න ඕන හින්ද මම ඉල්ලුව නයට කියන්න කියන දවස මේ කරන්න කියලා ඔයා හිතන්න මම මියසික් කරන්න ගිහිල්ලා ඔයගොල්ලෝ එක්සෑම් එකට මම ඉතින් මගේ අත්වල මෙහෙ ඉතින් සාක්කුවල රූප සටහන් අත්වල ලියලා ඔක්කොම දැන් ලියාගෙන තමයි යන්නේ කොහමරි අහුණා අහුණාම ඉතින් ඔක්කොම ඇදලා ගත්තා ඊට පස්සේ මට මතකයි තාමත් විභාග ශාලාවේ ශාලාධිපති කිව්වා මේ යකා ඔක්කොම ගෙනල්ලා නෙමෙයි කද්ද ගන්න මේ විභාගෙන් ඔක්කොම ගෙනල්ලා නේ කියලා ඇජ්ජා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් කොහමරි මං හිතුවා මේ යකා මට දෙනවා වැඩේ මුළු එක්සෑම් එකටම කියලා හැබැයි එහෙම කරලා තිබ්බේ නැහැ මං අදට රෙස්පෙක්ට් කරන්න ඕනේ කොහමරි ඒ විෂය මට අපිට ෆේල් F තිබ්බේ අපිට ආවේ ඊට පස්සේ කොහමරි එලවල් කරන්න ඕනකොට තමයි මම කිව්වේ මියුසික් කරන්න ඕනේ ඊට පස්සේ මම හොඳටම පාඩම් කළා හොඳම මේ සම්මානෙ මම එකට දැම්මා දාලා තමයි මියුසික් කළේ ඉතින් බැරි කමකුත් නෑ ඒ කියන්නේ මීටර එන්නේ කොහමද හොඳට විභාග පාස් වුණා ඒක කරගත්තා ඉතින් ඇත්තටම ඊට පස්සේ මට ඇත්තටම අපිට තිබිච්ච ආර්ථික අපහසුතාවයන් එක තමයි මම එක ජොබ් කළා එතනින් එහාට මම වැඩිදුර අධ්‍යාපනයට යන්න මට ඇත්තට ඉගෙන ගන්න බැරි ගමන් නැහැ හොඳට පුළුවන් මම ඒක අතෑරලා තමයි මම වෙන හිණයක් පස්සෙත් මම අපේ අයියා කෙනෙක් හිටියා එයා තමයි මාව බෑන්ඩ්ස් වලට දැම්මේ ඒකට ඔය දැන් ඇමිලිපිට ඩිලයිටඩ් කියන බෑන්ඩ් එක තමයි මගේ මියුසික් පටන් ගන්න කියන්නේ හරියට බෑන්ඩ් එකක් තව තැනක මම වැඩ කෙනෙක් තවත් බෑන්ඩ් එකක් මම සිං කරන්න ගියා ඊට පස්සේ එතනින් තමයි අයියා මාව මෙතෙන් ටික කරන් ගියා අපේ තාත්තගේ අක්කගේ පුතා එයා ආදර හොඳ ව්‍යාපාරයක් කරන් ගියත් අපි දෙන්නම මියුසික් කළේ දැන් එයා හොඳට ඉන්නවා මේ කොළඹ ඉතින් ඔහොම තමයි මම එතෙන්ට යන්නේ ඒ ගිහිල්ලා තමයි බෑන්ඩ්ස් ගගා ඉන්නකොට තමයි ටික තේරෙන්න ගන්න මියුසික් ගැන ඒ ආස්සේ තමයි ඔය ටීවී channels වලින් එම්ෙන් දාන්න ගන්න මේ එන්න කියලා දානවා ඉතින් ගියා මට මතකයි මම සුපර්ස්ටාර්ත් ගියා ඒ කාලේ දැන් ලංකාවේ ජනප්‍රිය ආටිස්ට්ලාගේ පිටිපස්සේ මම පොලිමේ හිටියා මට එමම නම් කියන්නේ නැහැ අද යාලා වෙන තැනක ඉන්න අය අපි වගේම ඉතින් ඊට පස්සේ තමයි මේ දෙකෙන්ම බැරිම තැන තමයි දෙරණ කියන නාලිකාවක් පේන්න අරගෙන අපේ ගම්වල ඊට පස්සේ ඕකට යන්න ගත්තේ ඩ්‍රීම්ස් තා මම අවුරුදු 5ක් ගියා මම සීසන් 1 එකේ හඬ පරීක්ෂණයෙන් එළියේ සීසන් 2 මම ගියා මම රූපේ එක හිටියේ අවසාන 250 72 24 1 එහෙම තමයි මේ ගමන ගියේ ඉතින් ඒක ඇත්තටම ගියේ ආසාවට ආසාව කියන්නේ උණක් තිබුණා අර මේ දැන් මේක මේ ටීවී එකේ පෙන්නනවනේ මේ අපි දැන් අර සුපර්ස්ටාර් කියන කන්සෙප්ට් එක බලලා අම්මා මේක මාර මේක දෙයක් එකතු කරන්නේද දැන් අපි ගොඩක් වෙලාවට කියනවනේ ග්‍රැහම් මේ විදුලි බුබුල හොයා ගන්නකොට 10 වාරයක් try කරා කියලා අයියාගේ ජීවිතය ගත්තත් අයියත් ඒ ඩ්‍රීම් ස්ටාර් හිනේ ලබා ගන්න මාර විදිහට try කරා ඒ කියන්නේ ඒ පිස්සුව හැදුවේ ඇත්තටම අර මේ දැන් අපි සිරස ගත්තා නාලිකා කිව්වට කමක් නැහැ නේද කියන්න එපා ඉතින් ඒව හරහා දැකලා ඒක මාර පිස්සුවක් වුණානේ මිනිස්සුන්ට අපේ තාත්තා මට මතකයි මේ සුරේන්ද්‍ර අයියා වින් කරේ නැහැ කියලා තාත්තා මට ටීවී එකට පයින් ගැහුවද කොහෙද එක්ක මේ කියන්නේ තාත්තා රත්නපුරේලා තාත්තා කැමති ජෝතිටේ ඉඳලා අර යදින්නේ නැති ඉතින් ඒ වගේ ඒක හිට පිස්සුවක් මේ කාලේ ඉතින් මේ ඒ පිස්සුව තමයි අපිටත් ඒ පිස්සුව හැදුවේ ඉතින් ඒක නිසා මමත් ඉතින් කැපෙනවා එනවා කැපෙනවා එනවා ඒ එනකොට ජොබ් කරපු ජොබ් එකක් නැහැ ඉතින් තව ජොබ් එකක් හොයා ගන්නවා 3 piece ගහනවා බෑන්ඩ් ගහනවා ඔහොම ඉතින් එන ආසාවෙන් උනන්දුවෙන් ඇවිල්ලා අන්තිමට නම් එපා වුණා අන්තිම අවුරුද්දේ ඇවිල්ලා 24 නුත් එළියට විසුණාට පස්සේ නම් එපා වුණා. ඒ කියන්නේ ආමිකට යන්න නේද ඊට පස්සේ. ඔව් අපි සෙට් අපි බෑන්ඩ් එක සෙට් එකත් අපි ඉන්ටර්විව් එකටත් ගියා. ගිහිල්ලා ඔය තියේදී තමයි ඉතින් තාත්තා ඉතින් ලොකු කැමැත්තක් නැහනේ. මොකද එකම කොල්ලයිනේ ගෙදර ඉන්නේ. එහෙම එකක් තිබ්බනේ එකම එක යවන්නේ නැහනේ එහෙම. ඉතින් කොහොම හරි යන්න කියලා කිව්වා. ඉතින් අවසාන 16ට වගේ આવතර ඉස්සර තිබ්බනේ අපි අහපු කාලේ මේ අවසාන 16 දෙනාව වෙනම පොඩ්ඩක් පෙන්නනවනේ සින්දු කරලා දෙනවා. එහෙම එකක් විතරයි තිබ්බේ. එහෙම එකක් වෙලා තමයි ඉතින් මම ඔය අවුරුදු 5ට මම ගියේ නම් 5කින්. ඔව්. නම් ඉස්සෙල්ලාම ඊට පස්සේනේ අන්තිමට තමයි MG ධනුෂ්ක කියලා දාගත්තේ මම නම් මට මතකත් නැහැ මං කියපු නම් දැන් එහෙම නම් රත්නපුර තානාවේ මේ තමයි ඔඩිෂන් එක තිබ්බේ. ඔඩිෂන් එකේදී නම ලියද්දී MG ධනුෂ්කද කියලා ඔයා කියන ඔව් ඇයි කියලා. ඔව්. මගෙන් ඇහුව ඔච්චරයි තියෙන්නේ කියලා. ඉතින් මේ මම ගෝ කියලා ඉතින් ඒක තමයි අන්තිමට MG කියන අතර මහගමගේ කියන එක මගේ සර්නේම් එක. ඉතින් එතනින් තමයි අන්තිම අවුරුද්ද මේ පාරත් කමන්න නැහැ කියලා ගිහිල්ලා වෙලා ඉතින් try කළා. ඉතින් මාර ගමනක් ආවේ මාර කට්ටක් ගෑවේ. ඉතින් බස් වල පාන්දර 12ට කියන්නේ ඒක 12ට ඇවිල්ලා බස් එකේ පිටිපස්ස ටිකටුත් කඩ ඊට පස්සේ එහෙමයි බස් එක ඇතිකාරත් එක්ක ගිහින් පිටකොට පිටාවල බස් එක නවත්තන තැනක් තියෙනවා ගාල් කරන තැනක්. එතන ඉඳගෙන ඒ අකුණු ආන තැනින්ම නාලා උන් කන ඒවාම කාලා සමහරක් විට අයියේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා ඔය ආපු ගමනේ ඔයා ඒ ආපු කට්ට තියෙනවනේ. එතකොට ඔයා ඒ අය ආශ්‍රය කරලා ඔයා මාර අත්දැකීම් ටිකක් ගත්තා. උදාහරණයක් අපි කතා කරාට ඒ බස් වල ඉන්න ඩ්‍රයිවර්ස්ලා මේ කොන්ද
සර් මහත්තුරු ඔව්. ඒගොල්ලොන්ගේ ලයිෆ් එක වෙන ලයිෆ් එකක්. ඒගොල්ලෝ දන්නවා අපි හැමෝගෙම ජීවිතවල තියෙන තැන් නොදැනෙන තැන්. ඔයා ඒ ලබපු දේවල් ඔයාට SMS එක ඒගොල්ලොන්ගේ SMS හම්බෙන්නේ නැති. මේ අපේ කොල්ලෙක් SMS කරන්න කියලා සමහරට බලන්න ඇති මේ අක්කා මේ අපිත් මේ මට එහෙම කියලා තිනවා. මට මතකයි මල්ලි උඹ අපේ බස් එකේ යනවා බං උඹ අපිට සපෝට් කරා ඔය ටිකට් උත් කැඩුවනේ බං පිටිපස්සේ කියලා මට ඉතින් එහෙම කියපු අතරත් එක මේ ගමේ දන්න දැන් තාමත් යාළු. ඉතින් එහෙම තමයි ඉතින් ওই ගමන ආවේ ලේසි උන්නේ නැහැ. ඒ කියන්නේ පාන්දර ඊපස්සේ ඇවිල්ලා ඉන්න තැනකුත් නැහැ පිටකොටු නිදාගෙන ඉඳලා අර තැනට අරහෙට එන්න කියනවා මෙහෙට එන්න කියනවා. ඉතින් එන්න කියන තැන් වලට යන්නත් එපා. ඉතින් කොහොමනේ channels වලින් ඉතින් ওই විදිහට ගියා. ඉතින් ඒ කියපු ගමන තමයි ඉතින් මේ දැන් මේ ඉන්නේ 2024 සහරා ෆ්ලෑෂ් වලින් අයින් වෙනවා. බෑන්ඩ්ස් ඔයා ගොඩක සෙල්ලම් කරලා තියෙනවා. නමුත් සහරා ෆ්ලෑෂ් කියන්නේ ලංකාවේ තියෙන අතිදැවැන්ත බෑන්ඩ් එක. ඔයා අයින් වෙන එක ඔයා හිතන්නේ නැද්ද අපරාධයක් වගේ? එහෙම නැත්නම් තව ටිකක් මට ඉඳලා අයින් වෙන්න තිබ්බනම් වගේ එකක්. මෙහෙමයි. බෑන්ඩ්ස් කියන එකෙන් තමයි මාව කලාකරුවෙක් වෙන්නේ. සහ මේ ඒ කලාකරුවෙක් වෙන්න යන ගමන මට පෑදෙන්නේ සහ ඒ ආසාව ඇති වෙන්නේ මූලික අඩිතාලම හැදෙන්නේ. ඉතින් මේ අර ගමේ මම හරි ආසයි ඉස්සර මේ මට ගිටාර්ස් ගහන්නත් බෑ. මම වෙනවාට ගිටාර් ගහන එකාගේ ගිටාර එක මම අපේ ගෙදර යනවා. අරන් යන්නේ මොකද ගමේ උන්ට පේනවනේ මම බස් එක යනකොට මේක මියුසික් කරන එකක් තමයි මේ යන්නේ කියලා අර පෙන්නන්න එන්න ඇම්ම. ඉතින් එහෙම එකක් තිබ්බා හරිද? එක්ක මොන හරි ඔක්ට පෑඩ් එකක් හරි බොරුවට කවරේ ගලවලා අතේ තියන් යනවා. මූ පෑඩ් ගහන එකක් වෙන්නේ නැති. එහෙම කියලා පේන්න අර ඒ වගේ එහෙම උනත් තිබුණා. ඉතින් මියුසික් කරනවා කියලා පෙන්නන්න. පෙන්න ගන්න විදියක් නැහැ නේද? කොහොම හරි ඉතින් අර එහෙම ඒ කාලේ සෝෂල් මීඩියා කියලාත් එහෙම ලොකුවට තිබුණේ නැහැ නේ. අද කාලේ බෑන්ඩ් කියන කන්සෙප්ට් එකනේ මාව හැදුවේ. මම ඩිලයිටඩ් කියන බෑන්ඩ් එක කලින් රිත්මා එතන හිටියා. එතනින් පස්සේ මම ඊට පස්සේ මේ පැතිවල තිබිච්ච හැම බෑන්ඩ් එකකම මම සෙල්ලම් කළා. අන්තිමට මම ඩ්‍රීම්ස් ආයන අවුරුද්දේ මම හිටපු බෑන්ඩ් ප්‍රොමිසස්. ප්‍රොමිසස් මමයි නිලාන් හිටියාරච්චි. අපි දෙන තමයි මේන් සිංගර්ස්ලා හිටියේ. නිලාට අදට මතකයි අපි හම්බුනාම කතා කරනවා. නිලායි මමයි තමයි ওই බෑන්ඩ් නිලා වැඩ ඇරලා තමයි එතනට එන්නේ. මම ඇඹිලි පිටින්ද කටුන එරියනවා. ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එහෙම තමයි බෑන්ඩ් කියන මේක අර අපි ආසනේ ඒ කාලේ ඉඳන් ෆ්ලෑෂ් බෑක් සනිදාපා අම්මෝ මාරයි කියන එක අතරත් එහෙම තියෙනවානේ. ඉතින් මම සතුටු වෙනවා මගේ ගමනේදී මම බෑන්ඩ්ස් දෙකක් හැදුවා. මම විනර් කෙනෙක් වුණාට පස්සේ ජීවිත ඕකේ ආයෙ හෙලෝ කියලා බෑන්ඩ් එකක් හැදුවා. ඉතින් මගේ ජීවිතේ මම සතුටු වෙන්නේ. මම කිව්වාට කිසි දෙයක් ගැන මම පසුතැවෙන්නේ නැහැ කියලා. ඉතින් ලංකාවේ කාටවත් කියන්නේ එහෙම හැමෝටම හම්බෙන්නේ නැහැ නේ chance එකක්. සහරා ෆ්ලෑෂ් යන්නවත් සනිදාප යන්නවත් මට ඔය ගොඩක් ඒ කියන්නේ ඒ කියන බෑන්ඩ්ස් වලින් මම මේ නම් කියන බෑන්ඩ්ස් වලින් මට ඇත්තටම ෆ්ලෑෂ් බෑක් කරන්න ඔය කියන ගොඩක් බෑන්ඩ්ස් වලින් කතා කරලා තියෙනවා. හරිද? ඉතින් අපි ඒක වැඩි කියන්න ඕනේ. මම ආසාවෙන් යම් තැනකදී මම කියවනේ මම යම් තැනකදී මම ඩ්‍රොප් වෙනවා. ගොඩක් තැන්වලින් මම ඩ්‍රොප් වෙලා මම සයිඩ් වෙලා ඉන්නකොට තමයි මට උතන ඒ රික්වෙස්ට් එක එන්නේ. ඉතින් සහරා ෆ්ලෑෂ් කියන්නේ මාර ෆේමස් බෑන්ඩ් එකක් ඒ කාලේ. දැනටත් යම් මට්ටමේ ඒ වැඩේ තාවත් ඒ විදිහට යනවා. ඉතින් කතා කළා මම ගියා. මගේ සේවය දුන්නා. නමුත් මම තේරුම් ගත්තා මිනිස්සු මාව හැදුවේ එකට නෙමෙයි කියන එක. අනිවාර්යයෙන්. මිනිස්සු මම වගේ මිනිස්සෙක්ව මේ තෝරලා බේරලා මෙහෙම උඩට ගෙනල්ලා මම මෙහෙම තිබ්බේ. මම බෑන්ඩ් ගහන්න ඕන මිනිස්සෙක් බෑන්ඩ් එකක ඉන්න බෑන්ඩ් එකක් කියන්නේ මේ ලොකු අවුලක් නෙමෙයි. ඒක නමුත් ඒකේ තියෙනවනේ. ඔව්. ඉතින් ඒක මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන එක නෙමෙයි කියන එක මට යම් කිසි කාලෙකදී තේරුණා. සහ මම හිර වෙලා කියන එක මට තේරුණා. ඉතින් මම කිසිම තරහක් මරහක් නැහැ. මම මගේ සේවය අවුරුදු 5ක් දුන්නා. එතනින් පස්සේ මම කිව්වා මේ මගේ අන්තිම සංගීත කණ්ඩායම. මෙතනින් පස්සේ මම කවදාවත් ආයි බෑන්ඩ් ගහන්නේ නැහැ. බෑන්ඩ් හැදුවොත් හදන්නේ පිටි ඉන්ඩෝ පැත්තට යන එකක්. යම් මගේ මේ යම් මට්ටමක් මගේ දේවල් ටික මම කරගත්තට පස්සේ තමයි මම එහෙම එකක් ගැන හිතන්නේ. නැත්නම් මම හිතන්නේ කියලා. ඉතින් යාළුවත් එක්ක බොහොම සුවදශීලීව අදත් අපි කතා බහ කරනවා. මම දැකපු සමරක ෂෝවල්දී හම්බෙනවා. මම දැකපු මේ කියන්නේ ආටිස්ලාට බැක් කරන බෑන්ඩ්ස් වලින් ලංකාවේ තියෙන බොහොම සීමිත පිරිසක්. හැම බෑන්ඩ් එකක් හොඳ දැන් ඉන්න හැම බෑන්ඩ් හොඳට ප්ලේ කරනවා. අලුත් බෑන්ඩ්ස් ඇත්තටම හොඳට ප්ලේ කරනවා. ඉතින් මම එතනදී ප්‍රධාන තැනක් සහරා ෆ්ලෑෂ් කියන මේ මගේ ඒ පවුලේ සෙට් එකට මම දෙනවා. ඉතින් අනිත් බෑන්ඩ්ස් උත් මම හරි ආදරේ. මොකද අපි ඒ හැම බෑන්ඩ් එකම අපිට බැක් කරනවා. ලොකු මෙහෙයක් කරන්නේ බෑන්ඩ්ස් වල කොල්ලෝ. මාර කට්ටක් කන්නේ අපි දන්නවා මේ පොඩි ගානකට ආටිස්ට් කෙනෙක් ඇවිල්ලා ගන්න ගාන නෙමෙයි බෑන්ඩ්ස් වල ප්ලේ කරන අය ගන්න. ඉතින් මාර කට්ටක් කන්නේ අපි සිං කරලා යනවා. ඒ මිනිස්සු පාන්දර වෙනකන් ඉතින් ඒ වැඩේ කරනවා. ඉතින් බඩු වදිනවා. ඔව් ඉතින් හැමදේම කරනවානේ. ඒක පිරිසක් ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මම බොහොම ආදරෙන් මතක් කරනවා ප්‍රදීප් පැද්ලු සහරා ෆ්ලෑෂ්. ඒ මට දුන්න chance එක. ඉතින් මම මේක බොහොම ආදරෙන් බාරගෙන එතනට ගියා. මගේ ඉතින් එහෙම වැරද්දක් වෙන්නේ නැතිනම් මම මගේ සේවය දුන්නා. ඉතින් අදටත් බොහොම නිහතමානීව කතා බහ කරනවා. අපි හම්බ වෙනවා.
මං හරි ආදරේ අදටත් සාරා ෆ්ලෑෂ් කියන නමට. හරි ඔන්න හොමයි අයියා සහරා ෆ්ලෑෂ් වල ඉඳලා ඒ අතීතය මතක් කරේ මේ දැන් ගොඩාක් කතා කරානේ දැන් MG වගේ කෙනෙක් මෙතන ඉඳගෙන මම MG කට කමන්නේ නෑනේ කවන්න මොකද ඒ නම අපිට ගොඩක් හුරුයි නිසා මමත් කැමති MG කියනවා නම් දනුෂ්ක කියන්නේ නැතුව. MG අයියත් එක්ක මෙහෙම ඉන්න වෙලාවේ අපි යාගේ වොයිස් එක අවදි කරේ නැත්තම් ඒක හරි මං කරන මෝඩ වැඩක් මට කවුරුත් SMS කරන්න ගන්න ඊට පස්සේ ඒ නිසා මේ දැන් සමාජය ගොඩක් දියුණුලා මට අයියගේ මෑතකදී ලස්සන සින්දුවක් රිලීස් වුණා පොද වර්ෂා. අපි සින්දුව ගැන චුට්ටක් කියලා අපි සින්දුවට යමු. ඇත්තටම මේක මේ මෙහෙම කියන්නම්කෝ. දැන් මම සින්දු කියන මිනිස්සෙක්නේ. අනිවාර්යයෙන්. මම ගායකයෙක්. ඒකට මම රංගන කටයුතු කියන එක ගැන ලොකු මම පාසලකට ගිහලා ඉගෙනගෙනවත් එහෙම එකක් නැහැ. හැබැයි අර මම කිව්වට බෑන්ඩ්ස් ඇතුලේ අර මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කරලා මේ වේදිකාවල වල දැකලා ඒ සබාබිය සබකෝලේ නැහැ. ඉතින් ඒක නිසා මොකක්කෝ කරුණයකට මේ හසුන් මගේ මිත්‍රයා බොහොම ආදරෙන් මතක් කරන හසුන් සමීර. ඉතින් අවුරුදු අපි කීපයක් සම්බන්ධකම ඔහොම දවසක් නිකන් කතා කරද්දී මචං ඔබ කැමති නැද්ද නංගපන්. මට ඉතින් නායක කරින් දුන්නා මම නටවනවා අවුලක් නැහැ කියලා මචං කියලා මං කිව්වා. ඊට පස්සේ මම උඹට අනිවාර්යෙන් කතා කරනවා කියලා මට මිනිහා අවුරුදු එකමාර ඊට පස්සේ මට කතා කරලා මගේ වැඩක් තියෙනවා මචං උඹ සෙට්ටම්බර් කතා කරයි මෙහෙම අත් බවනේ දැන් මේක ඊට පස්සේ මල මගුලා දැන් කිව්වා පඬිතුමා වගේ කිව්වා මේක කරන්නත් ඕනේ කොහොම හරි ඉතින් සෙට් වුණා. ඉතින් අපේ සචින් මගේ මිත්‍රයා දැන් හොඳම යාළුවෙක් වෙලා තියෙනවා සචින් ලියනගේ. මං හරිම ආදරය කරන චරිතයක්. මොකද අවංක කොල්ලෙක් නියම චරිතයක් හදවතට දැනුණ මිනිස්සු. මම ඒක කියන්න එපා. අනිවාර්යයෙන්. කිසිම දෙයක් මගෙන් ආපස්සරත් එයාගෙන් මම ආපස්සරත් බලාපොරොත්තු වෙලා නැහැ. ඉතින් අපි එතනදී මාරේ යාළු වුණා. ඉතින් එතන හසුන් තමයි ප්‍රධාන තැන. මොකද එයානේ මාව ගත්තේ. සාමේ ගීතය ලිව්වේ කෞශල්‍ය තිරණ. මේ ඉතින් දෙන්න බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේක ලස්සන සින්දුවක්. පරදීසේ ටෙලිනාට්‍යයේ මේක ඇවිල්ලා තේමා ගීතය. තේමා ගීතයත් නෙමෙයිනේ. තේමා ගීතය මම හිතන්නේ රවි රොයිස්ට ගායනා කරපු එක. ඊට පස්සේ මේක අර පොඩි ලව් එන්ඩ් එකට එනකොට තමයි ලව් සීන් එකකදී තමයි මේ වැඩේ සින්දුව බොහොම ලස්සනයි වචන ටික. ඔව් සාමී දැන් අයියා මතක් කරපු නිසා පාරාදීසී ඇක්ට් එක වෙන ලෙවල් එකක් ඒක. මම හිතන්නේ අපේ ගායත්‍රි ඩයසක්කත් එක්ක තමයි අන්තිමට මැරි කරන්න සිදු වෙන්නේ. ඒකට ඒ වගේ ප්‍රවීණයන් ඉන්නවා එතන. ඊට පස්සේ රංගනී හදාරණ අය හිටියා එතන. ඒ වගේ ලස්සන ඩ්‍රාමයක ඔයා ලස්සන ඇක්ට් එකක් කරනවා. හරි ලස්සනයි වැඩේ. මොකද MG කියන චරිතය මිස්වෙච්ච මිනිස්සුන්ට MG ගේ නොදැකපු පැත්තක් දකින්නත් ඒකෙන් අවස්ථාව ආවා කියලා මම හිතනවා. ඒක මාර වාසනාවක්. ඒ කියන්නේ හැමෝම ඇත්තටම ඔය අවස්ථාව ගන්න මම දැකලා තියෙනවා අපේ කොල්ලෝ කිල්ල මාර කට්ටක්නේ කන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඉන්ටර්විව්ස් වලට එනවා, අරවට යනවා, මේවට යනවා. ඉතින් chance ඉල්ලනවා. ඉතින් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මොකක් හරි පෙරපිනකට අපි කරපු මොන හරි පිනකට ඒ දේවල් හම්බ වෙන්නේ. මම ඒක හරි මගේ කරනවා මට මේ දැන් ගොඩක් වෙලාවට මෙහෙමත් කියනවනේ සින්දු කියන හැමෝටම රඟපාන්න බෑ කියලා. නමුත් අයියට ඒ හැකියාව තිබුණා. දන්නේ නැහැ මොකක් හරි ස්ක්‍රිප්ට් එක දුන්නාට පස්සේ මම ඕක බල පාඩම් කරගෙන ඉන්නේ නැහැ. මම ඉතින් අදාළ දේ තේරුම් ගත්තා. මේක මෙහෙම අඩුපාඩු අහගත්තා. එතනින් මට හැමෝම උදව් කරා. අපේ චන්දිකයිලාගේ ඉඳලා එතන හිටපු මාර විදිහට මට උදව් කළා. දවසක් කියන්නේ කීපයක් උදව් කළා. ඉතින් මම ඒකෙන් දේවල් ඉගෙන ගත්තා. දැන් මගේ ඇත්තටම තව ඉස්සරහට දෙන තව වැඩ ටිකක් මම ඔයාලට කියන්න. ඉතින් ඒක තමයි මම කිව්වාට අර මේ මගේ බලාපොරොත්තුව තිබුණේ අර රටේ ජනප්‍රිය මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න හම්බ වෙයි. වැඩ කරන්න ආසාව. මේ මිනිස්සුගේ ෆොටෝ එකක් ගන්න, මිනිස්සු ළඟින් ආශ්‍රය ගන්න, කතා බහ කරන්න, යාළුවෝ වගේ ඉන්න. ඕවා තමයි තිබුණ බලාපොරොත්තු. ඉතින් ඒ බලාපොරොත්තුවට එන්න, ඒ අරමුණට එන්න මම ඉස්සෙල්ලා මං ඒ තැනට එන්න එපා. නැත්තම් අපිට ගිහිල්ලා ඕන වෙලාවට ගිහිල්ලා අරයා මැත් එක්ක කතා කරලා මචං කියන ලෙවල් එකට අපිට එන්න බෑනේ. ඉතින් අර ඒ ආපු හිමින් ආපු ගමනේ මට අර ඒ ටිකත් අල්ලගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්. ඉතින් අපි එහෙනම් පොත වර්ෂ අහමුනේ. නුඹ මාගාව පැසිනාරාධනා පෙම්හීනයක අන්තයට මාගෙන ගියා. ඒ දිනයේ නුඹ මාළඟම මාගේම වනදා හිතනින් නාදදේ මන්දාරා මල්වරුසාවේ රෑයාමි තෙමිලා බිඟුගුන්නාදදේ සංසාරයේ කවදා කොහේ
පෙරදාක හමුවී ඇති ඔබ නේද රැපිපෙන සේපාලිකා මට කීවා රෑතාරුකා නුඹ මාගාව පැයසිනාරාධනා පෙම්හීනක අන්තට මාගෙන ගියා දුර ආකාසේ දේදුන්න සේපායලා යලියෙනවාද වස්සන්න මාහිතනිවා පොද වර්ෂා සුළඟට හිත කීවා ඔබ හමුදිනමා හදවත මතලීවා ඔබ මාගේ සඳ කියලා ඔබ නේද රැපිපෙන සේපාලිකා මට කීවා රෑතාරුකා නුඹ මාගාව පැයසිනාරාධනා පෙම්හීනක අන්තට මාගෙන ගියා දුර ආකාසේ දේදුන්න සේපායලා යලියෙනවාද වස්සන්න මාහිතනිවා පොද වර්ෂා හරිම ලස්සනයි ඉතින් මේ ලයිව් එක අහනවා කියන්නේ මම මාර වෙනක් කළා කියන්නත් බෑ හරි අමාරුයි මම කිව්වේ පොඩ්ඩක් අයියරා වැඩිපුර නෑවා නෑවා විතරයි නේ හරි මේ ඔන්න විදිහට තමයි අපේ MG අයියගේ වෙනස්ම විදිහේ සින්දුවක් ඇහුවේ දැන් අර මම ආරම්භය ගත්තේ බයිලා චක්‍රවර්ති කියලානේ මම මෙතනින් ඒ කෑල්ල ගන්නවා අයියා ඒ ප්ලැට්ෆෝම් දෙක වෙනස් කරගන්නවා තැනක එකක් සමහරක් විට අයියට වෙච්ච ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන් සමහරක් විටක අයියගේ ප්ලැට්ෆෝම් එක නෑ මට මේ පැත්තත් පුළුවන් කියලා පෙන්වන්නත් වෙන්න පුළුවන් අයියා මොකද හිතන්නේ ඒ කියන්නේ ප්ලැට්ෆෝම් දෙක වෙනස් වෙච්ච නිසා ඔයාට මේ වගේ ප්‍රේක්ෂකයෝ දෙකට කරන දේ උදාහරණයට අපි සාමාන්‍ය TikTok හරි YouTube හරි වීඩියෝ එකක් දානකොට අපි කියනවා ඔයාගේ ඉන්න බේස් එක හැම වෙලේම ඔළුවේ තියාගෙන වීඩියෝ එකක් දාන්න ඔයාගේ ඉන්න වැඩක් කරන්න. ඒකට ඔයා ඒ බේස් එකට මොකක්ද ඒ කරේ කියලා මං හෙව්වොත් එහෙම මම ඔයාව කියන කරුණු දෙකේම ඉන්නවා. ඔයා කියන කතන්දර දෙකම සාධාරණයි. එකක් තමයි මම රියැලිටි කියන තරඟ වලට මම එන කාලේ බයිලා කියන මේ ඒ ස්ටයිල් එක ඇතුලේ මම හිටියේ නෑ. මම හිටපු කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම මම කියලා තියෙන්නේ මම කියන්නේ මම බෑන්ඩ්ස් වල ඉන්න කාලේ මම ඕක කියලා නෑ ඇත්තටම. මම කියලා තිනවා චන්දන අයියාගේ සින්දු, ලියනාරච්චි අයියාගේ එතකොට ඉතින් ඔය හැමෝගෙම සින්දු මම කියලා තිනවා. ඉතින් මට එකක් කියලා එකක් නෑ. මම දන්නේ නෑ මොකද්ද ඔය එකක් මට දීලා තිනෝ. ඒක දෙවියෝ මට දීලා තින්නේ සබහාදරයෙන් මට දීලා තිනවා. මට ඕනෑම කලාකරුවෙක්ගේ ගීතයක් ඕනෑම අපි ලංකාවේ දන්නේ අපි හිතමුකෝ. කියන්නේ මට ඒ හඬ නෑ කාගේවත්. අනිවාර්යයෙන්. අනුකරණය කරන්න යන්නේ MS ෆර්නෑන්ඩු කියන්නේ MS ෆර්නෑන්ඩු. ඒ කියන්නේ එතුමාගේ හඬ මට නෑ ඇත්තටම. හරිද? ඇක්සන්ට් එක තියෙන. ඇක්සන්ට් එක කියන්නේ අපි රූකාන්ත ගුණතිලක මහත්මයා ගත්තොත්, කසුන් කල්ලහර මහත්මයා ගත්තොත්, අපිරිස් මහත්මයා ගත්තොත්, ජෝතිපාල මහත්මයා ගත්තොත් ඒ හැමෝගෙම එයාලා සින්දු ඒ ගීත ගායනා කිරීමේදී පොඩි රහ කෑල්ලක් ඒ හැමෝගෙම එක තැනක තියෙනවා. එතකොට මම ඒක ටිකක් ඒ රහ තැන් ටික මට අල්ලගන්න පුළුවන් මොකද්ද ගුණයක් හැකියාවක් මට දීලා තියෙනවා. ඒකට සමහර තැන්වලදී මට මගේ වොයිස් එක මොකක්ද කියලා හොයාගන්න බැරි වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඔය ඩ්‍රීම් ස්ටාර් මම වින් කරන අවුරුද්දේ තමයි මම එක තැනකදී එක වර්ක්ෂොප් එකකදී එක ජජ් කෙනෙක් කියපු නදීක ගුරුගේ මහත්මයා කියපු ඒ දෙයක් අනුව තමයි මම නිකන් තෝරගත්ත ජොලියට. මම අපේ ගමේ ඇත්තටම MS
ෆර්නෑන්ඩෝ මහත්මයා සින්දු කිව්වේ වෙන එක්කෙනෙක්. මම නෙමෙයි. මතක් කරන්න ඕනේ චන්ද්‍රාය කියලා බොහොම ආදරෙන් කියන්නේ මම අපි ඒ දවස්වල නිව්ටෙක් කියන සංගීත කණ්ඩායම ඇඹිලි පිටියේ තිබුණේ. ඒකේ හිටපු කෙනෙක් තමයි මේ එම්.එස්. අංකල්ගේ සින්දු කියන්න ගත්තේ. ඉතින් මම කියලා නැහැ ඇත්තටම. මම මේකට ඇවිල්ලා මේ අර ඒ වචනේ අහගෙන ඉඳලා මට නිකන් පොඩි නිකන් ආසියා පාරක් ගහලා දැම්මා. ඉතින් ගහලා පළවෙනි සින්දුව හිස්ටින් එකක්ද නැහැ. නෑ පළවෙනි සින්දුව මම කිව්වේ රන්වන් වච බබලෙන්. රන්වන් වච බබලෙන්. ඔව්. ඒක තමයි මම කිව්වේ පළවෙනි සින්දුව 48. අවසාන 48 දෙනාගෙන නිකමට කිව්වා. ඉතින් ඉදා ඊපහුදා වැටිම SMS වලින් මම එළියට ඇතුළට ගිහලා ඉතින්. ඒක පොඩ්ඩ ඉමේජින් කරලා නිකන් කියන්න බෑ රන්වන් වච බබලෙන් පොඩි කෑල්ලක්. කියමු. රන්වන් වත බැබලෙන්නේ මල් මල් මද හස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්ඩ එබීලා දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා තොප්පි විතර හැඩුනේ. ඒක අර මන් දන්නේ නැහැ. ඉතින් මගේ අර පොඩි මගේ වොයිස් එකේ අර පොඩි ලෝ මිඩ් ගතියක් එක්ක ඒක මට එනවා. මම කතා කරන නිකන් එනවා. ඉතින් මම ඔක හොඳට බැලුවා. හරිද? මම ඉවෙන්ට් ස්ටඩි කළා මේ මිනිස්සයා කොහොමද සින්දු කියලා තියෙන්නේ. මොකද්ද මේ තියෙන්නේ මේ කියන මොකද්ද මේක ඇතුලේ මේ තියෙන්නේ. මම ඉතින් බැලුවා ඒ ඩාන්ස් එක. ඊට පස්සේ සින්දුට කියන්න ගත්තා පස්සේ මේක නිකන් ආරුණාවේ මට ඉතින් ඒක ආවා. ඇවිල්ලා මම ඒක කළා. ඒක ඉතින් ඇත්තටම මේක මිනිස්සු අල්ලගත්තා. මිනිස්සු ඒකට සෑහෙන ආදරය කළා. නමුත් ඉතින් මම ඉන්නේ එතන නෙමෙයි. මට මතකයි එකක් සරමක් ඇඳගෙන හිටියා. තව ආමි කිට් එක ඇඳගෙන කිව්වා එකක්. ඊට පස්සේ බෑග් අරගෙන ඉතින් ඒක විදිහේ සින්දු මම කිව්වා. එන්නේ ඩුබායි එකට. ඔය ඒ අතරදී ජජ් පැනල් එකෙන් අපිට වෙන දේවලුත් කියන්න කිව්වනේ. ඒකට ඒවත් කළා. එතකොට මම ඔයාලට කිව්වේ ඕනෑම කලාකරුවෙකුගේ ගීතයක් අර පොඩි රහකට ෂේප් මහලුකු පොරක් නෙමෙයි මම නමුත් මිනිස්සුන්ට අර මෙතෙන්ට දැනෙන්න හිමීට කියාගන්න පුළුවන් එහෙම එකක් හැබැයි මම එකක් නිවැරදි කරනවා මහ ලොකු පොරක් නෙවෙයි කියන එක. ලංකාවේ දැනට SMS වැඩිම ගත්ත එක්කෙනෙක්ගෙන් කෙනෙක් ඔයා. නිර්මාණයමයි පිළිගන්න මම කියන්නේ ඉතින් අපිට වඩා ඇත්තට කියන දක්ෂතාව ලංකාවේ දක්ෂතාවය අලුත් ළමයි කොච්චර ඉන්නවද මම කියන්නේ අර ඒ හැමෝටම නොතේරෙන එකක් තමයි රියැලිටි යන වල ළමයින්ට නොතේරෙන තැන පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ සින්දුවක් කියනවා කියන එකයි සින්දු තෝරා ගැනීම සහ ඒ රහට කියන එක ඒ අදාළ කලාකරුවාගේ ඒ අනුකරණය කියන එක වෙන කතාවක්. අනුකරණය නෙමෙයි මට තිබ්බේ. ඇක්සන්ට් එකක් තිබ්බා. මම ඒක කළා. නමුත් මම වෙන තරඟවල මම කියලා දෙන වෙන කලාකරුවන්ගේ කීරිද මට දෙයියනේ කියලා හැම කෙනෙක්ගෙම චුට්ට ඒ ෆීල් එකට කතා ඒ අදාළ කලාකරුවාගේ ගීතයක් ඒ ෆීල් එකට කිව්වම අර අහපු එක ඒ ෆීල් එක තමයි මිනිස්සු දැනෙන්නේ. ඒ කාටවත් එයාගේ කටහඬ එයාටම අම්මා ජෝතික වගේම කටහඬ තියෙන ඒක වැඩක් නැහනේ. ඒත් මම හැමදාම MS කියන ටෝන් එකෙන් මම හැමදාම සින්දු කියන්න යනකොට මම අර MS ගේ සින්දු කිව්ව කොල්ලනේ. ඒත් MG වෙන්නේ නැහනේ කවදාවත්. මමම හිතලා මගේ වෙන ෆීල් කැලලක් තියෙනවා මගේ ඔළුවේ. මම හරි ආසයි ඒ ෆීල් එකට සින්දු කියන්න. මට ඉතින් අරක ස්ටඩි කොහොමත් පුළුවන් නේ. කොහොමත් මට ඇත්තටම MS අංකල්ගේ සින්දු ඒ ඇවිල්ලා මාර ලෙජන්ඩ් එකක් ලංකාවේ. අනිවාර්යයෙන්. ඒක අපිට කිට්ටු වෙන්නවත් බෑ. හැබැයි මට කියන්න පුළුවන්. මිනිස්සුන්ට ඒක මිනිස්සුන්ට ඒ රිද්ම් එක දෙන්න මම ඒ රහට කියන්න පුළුවන්. ඉතින් අනිත් ඒවත් ඒ වගේ කියන්න පුළුවන්. ඉතින් මම හොයාගත්ත මට කෑල්ලක්. ඉතින් මම බැලුවා. ඉතින් මම ඇත්තටම දැන් සඳවත මේ සින්දුව මම තව ඔය මානවන මම වගේ ප්‍රෝග්‍රෑම්ස් වල මම කියලා දෙනවා. මට ඒවයි ලැබිච්ච කමෙන්ට්ස් බලන් පස්සේ මම බැලුවා. ඔයාට අපි හිතුවේ මේක විතරයි පුළුවන් කියලා. ඔයාගේ මේ කටහඬ මාර ලස්සනයි. මේක තමයි මල්ලි උඹගේ වොයිස් එක මේක පුදුම ලස්සනයි මල්ලි උඹ මේක මේ ටික දෙනෙක් එහෙම කියනවා. තාට ටික දෙනෙක් කියනවා ඔයා අර වගේව කරන්න. ඔයා අර වගේව කරන්න. ඔයාට මේ ඔයා MS වගේ සින්දු කරන්න. ඇයි මං MS වගේ සින්දු කරන්නේ? අනිවාර්යයෙන්. මට එහෙම ඕනේ නෑ. මම වෙන්න එපා කවදකාරී. මම ඉතුරු කරන්න එපයි මම කරපු දෙයක් කියලා. මම තවත් මට සින්දු ගොඩක් පව් ඒ කියන්නේ ඒ කාලේ මට ලියලා හැම සින්දුවකම මැනිකේ කියලා කෑල්ලක් තියෙනවා. කියන්නේ අර කිස් මාත්‍යාගේ සින්දු වල තියෙන ඒ වගේ කෑලි මට ලියලා මම කිව්වා පස්සේ මට ඒ වගේ වෙන්න එපා. මම වෙන කෑල්ලක ඉන්නේ. මම වෙන තැනකට ආසයි. මම මේ ආස එකේ තමයි යන්නේ. ඉතින් මට ඕනේ මම වෙලා පෙන්නන්න මගේ තියෙන ඒ ෆීල් එක මිනිස්සුන්ට මගේ ෆීල් එක තුළ තියෙන කෑල්ල මට මිනිස්සුන්ට පෙන්න ගන්න ඕන වුණා. හැබැයි මම ඒක තැනකදී මම කරපු වැඩක් සාර්ථක වුණා. අනිවාර්යයෙන්. ඒක ප්‍රධානම දේ සඳවත. ඒක සෑහෙන මිනිස්සු හරි ආදරෙයි. ඉතින් ඒක අපි පස්සේ කතා කරමු. ඉතින් මම කැමති ඒ ෆීල් එකේ මිනිස්සු කියන්නේ මට ඕනේ මිනිස්සු මගේ සින්දු අහලා අඬනවා නම් මිනිස්සු මගේ සින්දු අහලා විඳිනවා නම් මිනිස්සු මගේ සින්දු අහලා සැනසෙනවා නම් මට ඉතින් මෙහෙමයි.
මම ඔය විදිහේ දැන් මම යන ස්ටයිල් එක කරන් ගිහලා මට ඕනනම් ආයෙ පාරක් කරකවලා අනිත් පැත්තට කරත හැකිද? දැන් කිව්වා වගේ. ඔව් ඉතින් අවුලක් නැහැ. ඉතින් ඔය කොහොම ෆුල් පැකේජ් එක මම ළඟ තියෙනවා. මම තව ටිකක් මේක ගැන අධ්‍යයනය කරගෙන තව ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකත් එක්ක මේ හිමීට යන්නේ. බලමු කතාව. ඔව්. දැන් මේ මම ටිකක් ෆැමිලි එක පැත්තට එන්න හිතුවා. කොහොමද ඒ ආදරේ ෆැමිලි එකේ ඒ බබාලගෙන් තියෙන ආදරේ? වයිෆ් ගැන කතා කරමු හිමීට. ඊට කලින් ඒ ආදරේ කතා කරමු. ඒක මෙහෙමයි. දැන් මම පොඩි කාලේ මගේ ගත්තම ඇත්තටම මං කිව්වාට දෙමව්පියෝ දෙන්න ඇති අර හැම වෙලාවෙම අපි අර අපිව අර මෙහෙම අල්ලගෙන එහෙම හිටියේ නෑ. තාත්තා තාත්තගේ වැඩ කියන ඒ දෙන්නගේ අර ඒ දෙන්න නැත්නම් දෙපැත්තක ඉන්න ඉතින් එහෙම එකක් තියෙනවා මගේ ජීවිතේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ මට දැන්. මොකද ඉතින් ඒවා සාමාන්‍ය දේවල් මොකද අපිට විතරක් වෙච්ච දේවල් නෙමෙයි. අනිවාර්යයෙන්. ඉතින් අපිට ටිකක් අහිමුණානේ. මට සහ මගේ සහෝදර දෙන්නට ඒක අහිමුණානේ ටික කාලෙක. තියෙනව නැත්තේ නෑ. එහෙම ආදරේ තියෙනවා. නමුත් අර අදාගෙන වෙලීගෙන ඉන්නේ එහෙම එකක් අපේ අතර නැහැ නේ ඉතින්. ඒක අපිට එහෙම සෙට් වෙන වෙලාවකුත් නැහැ ඉතින් ඇත්තටම ඒක දැන් කොහොමද බෑ. දැන් කොහොමද බෑ. ඉතින් මම ඒ අඩුපාඩුව මම මකා ගන්නවා. මට මොනවා නැතුන මට සල්ලි නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඊට මම මතක දවසක් කියන්නේ අපි මේ රෙකෝඩින් එක ගොඩක් කලින් කරන්න හිටිය එක වැඩක් අයියාගේ මම කතා කරා මල්ලි මට මේ මොන දෙයකටද වඩා මගේ දුවගේ වැඩේ වටිනවා කිව්වා. ඒක මම මේ ප්‍රශ්නේ ඇත්තටම දාන්න ඉතින් මේ කියන්නේ මම රණ්ඩු වෙනවා. ඉතින් මේ දේවල් දැකලා සමහර මම ඉතින් පොඩි දඬුවමකුත් කරනවා. හැබැයි මොනවා කළත් ඉතින් අර ඒ කියන්නේ අපච්චි කියලා ඒ කතා කරාම ඉතින් අර සමහරම දඬුවම් කරාන් පස්සේ මට ඉතින් දුකයි. සමහරවල් කියන දේ අහන්න නැතුනම් පස්සේ දැන් ඉන්න ළමයි පොඩි වෙන ලෙවල් එකකනේ ඉන්නේ. දඬුවමුත් කරනවා. හැබැයි ඉතින් අර අපච්චි කියලා ඒ මොන දේ වුණත් මම පස්සේ අහනවා තරහද? මං එක තරහද ඔයා? නෑ කියනවා. ඇත්තටම ඉතින් ඒ ළමයින්ට ලෝකේ අපිනේ. ඉතින් එහාට ඒගොල්ලෝ එතනින් එහාට දෙයක් ගැන හිතන්න දන්නෙත් නෑ. ඉතින් මට අඩුපාඩු වෙලා තියෙන හැමදේම මට සමහරවල් සල්ලි නැති වෙන්න පුළුවන් මොන හරි අපිට එහෙම වෙනවනේ ඕන වෙලාවක. සමහරවල් ඒ ඉල්ලන දේ අරන් දෙන්න මේ මොහොතේ සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේ වගේ වෙලාවල් වල සෑහෙන දුක් වෙනවා. ඒ කියන්නේ මට ඒක අරන් දෙන්න බැරුණානේ. සමහර වයිෆ්ලා ඉතින් පිස්සු දනේ ඕනේ නැහැ කියනවනේ. මොකද මම දන්නවා මට තිබුණ නැහැ ඔය මොන මගුලක්වත්. හරිද? මේ බොනික ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, මේක ආසයි කිව්වම මට ඒක දෙන්න බැරි වුණොත් එහෙම මාර විදිහට ඩවුන් වෙනවා. ඒකට මම ඒකට සෑහෙන ෆයිට් කරනවා ඉතින්. ඒ කියන්නේ ඒක මම දන්නවා මට දෙන්න හිටියේ නෑ. මට එහෙම හම්බුනේත් නෑ. ඉතින් මම පුළුවන් තරම් try කරන්නේ මම මාව ගොඩනගලා යාලා හරි තැන තියෙන එක තමයි කියන්නේ කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. ගෑම් එක බලන අයට නම් කියන්නේ මියුසික් කලාව චිත්‍රයක් අඳින්න ළමයින්ට මොනවා හරි හදන්න කරන්න පුරුදු කරන්න කියන්නේ මේ මොහොකටවත් නෙමෙයි. කලාව ඇතුලේ මේ ළමයින්ගේ දරදඬුකම ඇත්තටම අඩු වෙනවා. කලාව කියන දේෙන් කවදාවත් මිනිස්සු විනාශ වෙන්නේ නැහැ. කලාව ඇතුලේ ළමයි හරියට හැදුවම හරි හික්මීමක් ඇතුලේ දෙමාපියන්ට හරි ආදරේ, අසල්වැසියන්ට ආදරේ, යාළුවන්ට ආදරේ, රටට ආදරේ, පරිසරයට ආදරේ කියන මේ හැම දෙයක්ම හැදෙනවා මේ කලාව ඇතුලේ. ළමයින්ට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඉගෙනනකොට කවදාවත් පාඩුවක් වෙන්නේ මම මේ ප්‍රෝග්‍රෑම් එක බලන හැමෝටම කියන්නේ තමන්ගේ ළමයාට මොනවා හරි කලාව පැත්තේ මොනවා හරි දෙයක් උගන්වන්න. අපේ රටේ දැන් මොක මං හිතන විස්තරට වෙයි කියලා. හැබැයි වෙන රටවල එක වෙනවා. ඒක වුණොත් මේ සෑහෙන ප්‍රශ්න මිනිස්සුන්ට තියෙන මේ ළමයි දැන් මේ වර්තමානයේ අපිට අහන්න වෙන දේවල් එක්ක ගත්තම ඔය හැම දෙයකටම ප්‍රශ්න තමයි කලාව කියන දෙයට ළමයා හොරු කරන්නේ නැති වුණොත් තනිකර ගොබ්බෙක් වෙනවා. වචනින්ම කියනවා නම් ඒක වෙනවා. හරි. දැන් ඔය ආදරණීය පවුලේ ඉන්නවනේ වයිෆ්. වයිෆ් ගැනත් අයියා ගොඩක් මේ අයියාගේ ඉන්ටර්ව්ස් බලලා මම තියෙන මට කිසි තැනක මේවා හිච්ච නැති දේවල් නිසා මම මේවා අහන්නේ. හේතුව සමහරක් මිනිස්සු මේවා දන්නෙත් නැහැ. අයියා සමහරක් අය අයියා බැඳලාද කියලා දන්නෙත් නැහැ. ඔව්. ඒ නිසා වයිෆ් ඔයත් එක්ක ඩ්‍රීම් ස්ටාර් වෙලා අන්ති වෙනකනුත් ඉන්නවා. ඔයාට මාර හයියක් වෙනවා ඔයා. මම හිතන්නේ ඔයා ඩ්‍රීම් ස්ටාර් 2017ට කලින් තමයි මැරි කරන්නේ. ඔව්. ඒකට සාමාන්‍යයෙන් මොන පිස්සුවක්ද මේවා මේ කරන්න කියලා අහන්න කෙනෙක් නෙමෙයි වාට. ඔයා දුකේදී සැපේදී හැම මොහොතකදීම හයියක් වෙලා යා හිටියා. එයා ගැනත් අපි වචනයක් කියමු. මෙහෙමයි. අද ඇත්තටම අපි දෙන හම්බ වෙන ඉස්කෝලේ ඉලල්ස් කරද්දී එතකොට ඒ ඉඳලා මේ වෙනකන් කිසිම දෙයකින් අඩුපාඩුවක් කරේ නැහැ මට. ඉතින් මම මගේ ගමන මං ආස දේ මොකද්ද කියලා ඉතින් තේරුම් අරගෙන ඒකට කවදාවත් බාධාවක්වත් දාලා නැහැ. එයාගේ යුතුකම් ටික එයා කරනවා. එයාට බලන්න තියෙන පැති ටිකක් තියෙනවා. ඒ ටික කරනවා. මට මගේ දේවල් වලට කවදාවත් ඇඟිලි ගහලා නැහැ. ඉතින් මම කැමතියි. දැන් සමහරලාට මම කිව්වා මම ඩවුන් වෙලා කාලයක් ඉන්නකොට ඉතින් මට ඇත්තටම විදේශගත වෙන්න හරි මට හිතුණු වෙලාවල් තියෙනවා. මං කියන්නේ
මට ප්‍රශ්න එනවනේ ගෙවල් වලට අපිට මුදල් ඇති මොන හරි දෙයක මම වැටුනන් පස්සේ මට හැමදේම මට කාලෙදි මට හැමදේම නැති වෙනවා. ඒ කාලෙදි ගොඩක් අයියට ඒ වගේ ප්‍රශ්න වුණා. සෑහෙන්න කියන්නේ නැති වෙන්න තියෙන අන්තිම නැති වෙච්ච මිනිස්සෙක්. ඉතින් මම අර හැමතැනම ගිහලා මම නැති වුණා. මට අරගෙන නැති මම කියන්නේ නැහැ. මේ ගොඩක් දේවල් නැති වුණා සහ මම සමහර දේවල් මට තේරුම් කමින් මේක ඇතුළට ආපු ගමන් මොකද්ද කියලා මට හිතා ගන්න බැහැ. මොකද්ද උනේ කියලා සමහර තැන්වල හිතා ගන්න බැරි තැන්වලදී මම එහෙම වැටිච්ච තැන් සෑහෙන්න තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් අද දැන් මේ වෙනකොට මේ දේවල් ඇත්තටම පොඩ හදාගෙන එන ගමන් ඉන්නේ. ඉතින් මට ඒ කිසි තැනකදී ඉතින් මේ එපා මේ මගුල් හරියන්නේ නැහැ. ඔන්න ගිහිල්ලා මොනවා හරි කරන්න එහෙම කියලා නැහැ. බැරිම තැන සමහරලාට මොනවා හරි කරා නම් හොඳයි නේ කියලා තියෙනවා. හැබැයි ඒත් බෑ මම මේකෙන් ආවේ යම් තැනකදී මේකෙන් තමයි ඩවුන් උනේ. ආයි මේකෙන්ම තමයි නැගිටින්න ඕනේ. ඉවසලා ඉන්න. හරි. එතනින් ඉනෆ්. එතනින් ආයෙ එක කතා කරන්නේ. අර එහෙම හැමදේම සමසිතින් දරාගෙන වැඩේ යනවා. අnder නීබිරිඳක් විදිහට කොහොම එයාට හයියක් වෙනවා. අනිවාර්යයෙන්. එයාට උපහාරයක් විදිහට එයාට එයාගේ තිබිච්ච ආදරයට ඔයාට දක්වන ආදරයට ඒ ලෙවල් කාර්යය නම් ඒ තිබිච්ච සුන්දර මතකයන් එක්ක අපි සඳවතහසින් එයාට අද කියමු. හරි. තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදා නොයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවමන් නොමීලෙමලියා අපුවේ ඉස තියාගන්න ඉතින් එයානම් හැම වෙලේම දෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් හරිම ලස්සනයි අයියේ මේ මං හිතන්නේ මෑතකදී තාම ජනප්‍රිය වුණා ඒ ගීතය. අපි උදාරයිවත් මතක් කරමු. මගේ යාළුවා. අම්මෝ මේ සින්දුව නම් ඇත්තට මේක එච්චර ෆීල්ඩ් එක කල්පනා කරා පස්සේ මම ඇත්තට මම ඕක මේ සින්දුව අපි තනියම අහන්නේ නැහනේ. හැබැයි මම ගීතයක් නිර්මාණය කරද්දී මම හැම වෙලාවෙම බලන දෙයක් තමයි මට සින්දුව හදලා ඉවරවනේ. මට සින්දුවක් හදලා ඉවරනවා. ඉස්සෙල්ලා මම බලන්නේ මෙලඩිය ඇහුවට පස්සේ වචන ටිකට පස්සේ මට ෆීල් වෙනවද කියලා. මට දැනෙන්න ඕනේ. අනිත් කාටවත් දැනෙන්න කලින්. මට දැනුනොත් තමයි මම ඔයාලට ඕකේ එකක් දෙන්නේ මල්ලි වැඩේ හරි. මේක කරමු. සමහර වෙලාවට මෙහෙමත් වෙනවා. මෙලඩියක් දාලා වචන ටිකත් ඔයා හම් කළා මට එවනවා. ඇහුවට පස්සේ පොඩ්ඩි එකකුත් තියෙනවා. හැබැයි දෙපාරක් පාරක් අහද්දී ඒක හරියන්නේ නැහැ කියලාත් හිතෙනවා. එහෙම වෙච්ච වෙලාවල් වල මම වැඩ නවත්තලා පොඩ්ඩක් තවටත් එහෙම වැඩ නවත්තලා හෝල් කරපු තැන් තියෙනවා. ඉතින් මේ ගීතය කියන්නේ ඇත්තටම මේකේ මේ සංගීත අධ්‍යක්ෂණය කළේ උදාර අයියා. මේක ලිව්වේ සමහරු බණින සමහරු කැමති නැති ආගේ තිර රචනාවල් වලට කැමති නැති මිනිස්සෙක්ට මේක ලිව්වේ. අනිවාර්යෙන්. ඉතින් ඒනාට මම හරි කැමති මේ වචන ටිකට. මේක ලිව්වේ සමන් අයියා බොහොම ආදරෙන් මතක් කරනවා. සමන් අයියාගේ ජීවිතේ මම සමන් අයියා ලියපු ලස්සනම වචන ටික මේක. මේකේ ලස්සන කතාවක් තියෙනවා කියලාත් අයියා මට කිව්වා. ඇත්තටම මේ ඒක මම දැනගත්තේ මේ පෙරේදා. ඒක මම දැනගත්තේ මට මේ මම මේ සින්දුව ඇත්තටම මේ රිම්සා ෆයිනල් ගිහින් මම ආයෙසරයක් කිව්වට මිනිස් මම මේක වෙන වර්ෂන් එකක් කළා. මේ සින්දුව තමයි මම හිතනවා මේ ගීතේ මාව මැරණකම් ජීවත් කරන සින්දුවක්. අනිවාර්යෙන්. මේක මාව මැරණකම් ජීවත් කරන සින්දුවක්. මම මේ ගීතේ ඒ තරම් ආදරේ මම අත් දෙක එකතු කරලා වැඳලා කියන්නේ මේ ඇත්තටම උපහාරයක්ම වෙන්න ඕනේ මේ සින්දුව හදපු දෙන්න. බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක අලුත් කළා. මේක අලුත් කරද්දී මේක මේ අලුත් වර්ෂන් එක මේ අලුත් විදිහට මේක හදලා මෙච්චර රහට මේක හදලා දුන්නා. මම බොහොම ආදරය කරන ප්ලේ කෙනෙක් ලංකාවේ. මං හිතන්නේ ඒ කොල්ලගේ වයසට නෙමෙයි ඒ කොල්ලගේ වැඩ. ප්‍රකාශ් රණසිංහ. ප්‍රකාශ් මල්ලිට බොහොම ආදරෙන් මල්ලි බොහොම ස්තුතියි ඔයා මට මේ වැඩේ මේ විදිහට හදලා දුන්නාට. ඔයාට ගොඩක් පිං. ඉතින් මේ ජීවිතේ හැමදාම මතක තියෙනවා මට ඔයාව. ඒ වගේම තමයි දිල්හාර මල්ලි ආලේ තාලේ මේ අපේ කපල් එකේ අපේ දිල්හාර මල්ලි තමයි මේක සම්පූර්ණ මේ ට්‍රැක් එක මේ විදිහට හදලා මේක ෆිනිෂ් කරලා දුන්නේ. බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ මම හිතුවේ නෑ මට පිස්සු හැදෙනවා මේක මම දැම්මට පස්සේ මිනිස්සු දාන කමෙන්ට්ස් දැක්කට පස්සේ මිනිස්සු කියනවා මේක නිකන් මෙඩිටේෂන් එකක් වගේලු. මිනිස්සුන්ට ඒ තරම් ඒ කියන්නේ මේ වචන ටික ඇතුලේ බූට් එකක්වත් මොකුත් නෙමෙයි. මේක ඇතුලේ මට තේරෙන්නේ නැහැ කියන්න. ඒක මන් දන්න මිනිස්සු මට කියන්නේ මේක පුදුමාකාර විඳින රිදෙන සතුටු හිතෙන ඕනි වෙලාවක කියන්න පුළුවන් ඕන වෙලාවක අහන්න පුළුවන් ඕනම තැනකදී ඩෝන් ගාලා කෙලින්ම වාඩි කරලා තියන්න පුළුවන්. එහෙම සින්දු හැදෙනවා අඩුයි. සින්දුවක් කියන එක හැදෙන්න කාලයක් තියෙන්න එපා. කාලේ වෙලා ඔය කියන්නේ අර සමය මේ සමය කියලා කියන්නේ ඒව නිකන් නෙමෙයි. මේ සින්දුව හැදුවේ ඇත්තටම මට නෙමෙයි කියලා මට උදාරයි මේ ඉපිරිදා මට කිව්වා මල්ලි මේක උඹට හදපු සින්දුවක් නෙමෙයි. මේක හැදුවේ අහවල් කෙනාට. මේක අහවල් කෙනාට හදලා මේක ටික අවුරුදු එකමාරක් තිබුණකෝ මේක මේ මෙලඩි එක හදලා වෙන වචන ටිකක් මේක ලියලා තිබුණේ. මේ වචන ටික ඇත්තටම ලියලා තිබුණා ඩිලාන් ගමගේ. ඩිලාන් ගමගේ තමයි මේකට මේ මෙලඩියට වචන වෙන ඩිලාන් ගමගේ තමයි ලියලා තිබුණේ. ඊට පස්සේ මේක කොහොම හරි කියපු වැඩේ සිංකරන්න හිටපු කලාකරුවා ඇත්තටම ඔය දන්න මගේ හොඳම හිත මිත්‍රයෙක් අයියා කෙනෙක්. එයා මේක කියලා තිබුණෙත් නැහැ. කොහොම හරි මේක වැඩේ කොහොම වෙලා පොඩ්ඩක් ඉතින් පස්සට ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ තමයි මේක මොකක් හරි මේ දෙරනේ මෙහෙම වැඩකට මෙහෙම කතා කරලා මේ උදාර මෙහෙම වැඩක් තිනෝ මේ මට වැඩක් ඕනේ මෙහෙම ඉක්මනට ඕනේ හෙට වෙනකොට ඕන. ඊට පස්සේ උදාරයා කල්පනා කරවලු මේ පටසිරි දැන් මොකද හදපෙකක් තියනවද දන්නේ නැහැ කියලා චෙක් කරලා බලනකොට මේක තිබිලා. ඊතර ඒකව කොහොමද ඒ වගේ ක්ෂණික වැඩ තියෙනවා. ඔව් හදලි මේක තියෙනවනේ කියලා මම ඊට පස්සේ මේක අහවල් කෙනාට මේ සමන්නයට ඇවලා සමන්නය බ්ලා බ්ලා කියලා අනිත් පැත්ත ගහලා කොහොම හරි වචන ටික ලියලා ඉවරලා මං ඉතින් ගිහිල්ලා ඔක මම සිං කරපු ඔරිජිනල් එක කොහොම නෙමෙයි තියෙන්නේ. ඔරිජිනල් එක මට සිං කරේව තනිකර MS වගේ. MS අංකල් කියලා වගේ තමයි මම සිං කරේවේ. සඳවත අහසින් වැටිලා ඕම තමයි මම කිව්වේ. මම වෙන විදියට මම කිව්වා.
ඒක හරි කියන මේ අපේ මේ ලක්ෂ වික්‍රමගේ මහත්මයාට හරි කියන ඊට පස්සේ මේ මොකද්ද මේ කියලා දින ඕකේ අඳුර ගන්න බෑ බං මෙන්න මේ දැන් මේ අර ඒ කාලේ තියෙන තැනත් එක්කනේ මේක කියපන් මං ඊට පස්සේ නද මන්දා මිත් ඕම තමයි ඔරිජිනල් එක තියෙන්නේ. ඉතින් මම ඒකට ඇත්තටම ආස නැහැ. හරිද? එනවාට ඒකටත් මාර ආසයි මිනිස්සු පරණ එකටත්. මම කමෙන්ට්ස් දැක්කා. ගොඩක් කලාර මේ හේතුව දැන් ඕක අහනකොට මේ අර සින්දුව නේද මේ නාන්න. ඕක තවත් ක්ලික් වුණා මේ පාර ඩ්‍රීම්ස් ආ ෆයිනල් ගිහිල්ලා මම අවුරුදු ගානකින් ඩ්‍රීම්ස් ආ ගියේ ෆයිනල් එකට. ග්‍රෑන්ඩ් ෆිනාලේ මම ගිහිල්ලා මම මේක වුණා මට කමෙන්ට්ස් දාලා තිබ්බා. ඊට පස්සේ ඔයාද මේක කියන්නේ මෙච්චර කාලයක් දරන් හිටියේ නැහැ ඔයා මේක කියන්නේ කියලා අද ඔයාගේ මේක බල මම දැන් ඔන්න ඔයාගේ YouTube channel එකට දැම්මා. ඇත්තටම මේ MG මේ ඔයා නැති වෙන්න එපා ප්ලීස් කියලා මට මැසේජ් දාලා තිබ්බා. ඔයා වැඩ කරන්නනේ මේක පුදුමාකාර විදිහට අපිව නිවනවා මේ සින්දුව නම් කවදාවත් ඔයාව නැති වෙන්නේ අපිට නැති වෙන්නෙත් නැති හැමදාම තියෙන සින්දුවක්. ඉතින් මම හරි ආදරේ. ඉතින් ඇත්තටම මේ උදාරය ගැන මතක් කරනවා නේ. උදාරය කියන්නේ ලංකාවේ මේ ඔය වගේ ගායකයෝ බිහි කරපු මෙලඩි නිර්මාපකෙක් හේතුව දැන් අපි ගොඩක් කලාවට පණ පුදනා දේශයට සින්දුව සන්නවාහිනී ආයතනයේ නිෂ්පාදනය කරන්නේ අපේ වාසුව යලියන්නේ. ඒ සින්දුව අද ලංකාව අහන තරම් හැබැයි ඒකේ වචන ඒකේ මේ මෙලඩි එක ඇත්තටම බලද්දී තව කසුන් අයට කරලා තියෙන ලස්සන. තව අපි බලන ලංකාවේ හොඳම ෆේමස් ෆිල්ම්ස් වල තීම් සෝංග නිසා ඇත්තරම රිහඬ කරනෝනි වැඩකාරය හරිම නිහතමානී සහ සයිස් එකත් පොඩි හම්බෙන් ඉන්නේ හොදයි නම් මම දක්කරා කියන්න මේ දැන් අයියා ඔය සින්දුවෙන් මම මේ පැත්තරෙනවා අයියා වේදිකාවලට එන්නේ නැද්ද එහෙම නැත්නම් අයියගේ ගණන් වැඩි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ අයියා වැඩි වේදිකාවල පේන්නේ නැද්ද දැන් මිනිස්සු දැන් ඔයා කිව්වනේ ඔය කමෙන්ට්ස් උත් දාලා තිබ්බා කියලා අපි ඒක කතාව දැන් මෙතනදි කරමු ඔය සින්දුවත් එක්ක මොකද හිතෙන්නේ ඒ කියන්නේ මේම ගණන් වැඩිද කියලා මම ගොඩක් වෙලාවට දැන් ලංකාවේ ප්‍රශ්නයක් වෙනවා ආටිස්ලා මෙච්චර මුදලක් ගන්නවා මෙච්චර මුදලක් අයියගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි මම ඇත්තටම ටික කාලයක් ඩ්‍රොප් වුණානේ ඒ කියන්නේ මට ඇත්තටම මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ෆැමිලි එක පැත්තෙන් මට ඇත්තටම ලෝ කේස් එකක් ආවා මම ඉතින් ඇත්තටම එළියේ මම මේ සින්දු කියලා මුදල් අය කරා කියලා වෙලා ඉතින් මට මගේ සින්දුත් තිබුණා යම් කිසි කාලයක් මට ඒක කියන්න උනා ඉතින් මම කොච්චර මම සින්දු හදුවත් මට මිනිස්සු මාව ගත්තේ සින්දු ටික කියවන්න ඉතින් ඕක මට විතරක් නෙවෙයි රියැලිටි අපු ගොඩක් කඩේක වෙච්ච දෙයක් මටත් ඒක උනා මම ඒකට ඇත්තටම යාලට නීතිමය පත්‍රය යාලා ගියා මම ඉතින් ගෙව්වා කළා මට ඉතින් ඊට පස්සේ තහනමක් පැනෙව්වා අවුරුදු 4ක් විතර යනකම් කොහෙවත් කියන්න බෑ මම කිව්වේ නෑ ඉතින් මම නමුත් මිනිස්සු හෙව්වේ ඒක හෙව්වනේ ඊට පස්සේ මට පොඩි කලකිරීමකුත් ආවා ඇත්තටම ජීවිතේ කියන්නේ අපි ඇත්තටම ඕව දන්න මිනිස්සු නෙමෙයිනේ අපි මේ පොලිස් සර්ටිෆිකේට් එකක්වත් ගන්න මේ ජොබ් එකට පොලිසියට ගිහින් මිනිස්සු ඉතින් අපිට ඕ වගේ දේවල් වලට යන්න නම් පස්සේ මම අවුරුදු දෙකමාර කරන නඩුව ගියා මේකත් හයි කෝට් තිබ්බේ ඉතින් ඔය සමහර වරෙන් තුන මම තකලා දවස් සමතුනාර අර කූඩු ඇතුළෙත් මම ඉඳලා තියෙනවා එහෙම ඒවත් එක මට ටිකක් ඒ වගේ මට ඒ කාලේ එක ආපු ප්‍රශ්නයි ඇක්සිඩන්ට් වුණා ඔය ඔයවත් එක්ක මම ටික කාලයක් මිනිස්සුන්ට පේන්නේ නැතුණා ඩ්‍රොප් වුණා. එන්නේ ඉතින් ඉන්න දැන් මේ. ඔව්. ඉතින් ඩ්‍රොප් වුණා. මේ කියන්නේ ඊට පස්සේ මට මාව බුක් කරපු ෂෝ වලින් මාව එහෙම විසි වුණා පැත්තකට. ඊට පස්සේ ටික කාලයක් එහෙම වෙලා ඉතින් මට මගේ දිවි සෑහෙන දේවල් මට ටික මේ දේවල් එක්ක කඩාගෙන වැටෙන්න ගත්තා. ඉතින් එහෙම ටික මම ඊට පස්සේ ඉතින් ওই බෑන්ඩ්ස් වලට ගිහිල්ලත් අර ඒවත් එක්ක ඉන්න ගත්තා. ඒවත් එක්ක මිනිස්සුන්ට මාව පෙනුන ප්‍රමාණය අඩු වුණා. වටිනාකම ටික නැති වෙන්නේ නැති. තොට මාව වැඩවල් ෂෝස් වලට ගන්න ප්‍රමාණය අඩු වෙන්නේ නැතුව මට සින්දු කියා ගන්න බැරි කමක්වත් මට ඔඩියන්ස් එකක් හැන්ඩල් කරන්න බැරි කමක්වත් කතා කරන්න බැරි කමක්වත් මිනිස්සුන්ට ෆන් එකක් දෙන්න බැරි කමක්වත් එහෙම එකක් නෑ මට ස්ටේජ් එකක් දුන්නොත් දෙක ඉන්ඩෝද අවුට්ඩෝද මට ඒක අදාළ නෑ මගේ වැඩේ මම හරියටම කරනවා මට කියන්නේ මට එහෙම එකක් නෑ ඉතින් මෙහෙමනේ කාලෙන් කාලෙට ගායකයෝ බිහි වෙනවා ගායකයෝ බිහි වෙනවා එතකොට ඒ වැලියු එක තමන් සමහර තැන්වලදී අපිව මැනේජ් කරගත්තේ නැති තැන් තිබුණා ඒවත් එක්ක ඉතින් අපි වැඩේ නැති වෙනකොට එතකොට එතෙන්ට අලුත් අය එනකොට අලුත් හිට් එනකොට ප්‍රසංග සංවිධායකවරු ඒ අයව ගත්තා. ඉතින් අපි ටික පස්සට ගියා. හැබැයි අදටත් දැන් අවුරුදු 12ක් වෙනවා. කොහොම හරි මාසෙකට යම් ප්‍රමාණයක ප්‍රසංග කීපයක් හරි මම ඉන්නවා. තවටත් නැත්තේ නෑ. තවටත් අල්ලගෙන. හැබැයි අර එකම දෙයක් මම ඔයාලට මේ මැටසටහන කියන්නේ අපි chat එකේදී මම කිව්වාට සමහර මිනිස්සු දැන් ওই වැඩේ දැකලා හරිය මේ හම්බෙලානේ සින්දු කියන්නේ නැද්ද? මම සින්දු කියනවා. නෑනේ පේන්නවත් නෑනේ මේ channel එකටවත් එන්නේ නෑ මොකටවත් එන්නේ නෑනේ මල්ලි දැන්. ඒකනේ අනේ මොකද කරන්නේ? වැඩ කරනවා. ඇත්තටම මොනවා හරි හේතුවක් නිසා මම ටිකක් social media පැත්තත් පොඩ්ඩක් update මදි යම් කිසි කාලයක. දැන් තමයි ඇත්තට මේ වැඩේ ඉන්නේ. මිනිසුන්ට අපිව පෙනුන්නේ නෑ. සමහරවල් මම කල්පනා කරනවා ඉතින් එක සින්දුවක් කරලා සමහර අය දැන් tours යනවා, shows වල ඉන්නවා. ඉතින්
හරි මගේ අවුලක් ඇති කියලා ඉතින් මම හිතුවා. මම ඉතින් ෂෝ සංවිධායකව මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා යාළුවෝ. ඉතින් එහෙම මෙහෙමනේ. මොකද ඒ කාලේ ඔයා නැතුවම බැරි වුණානේ. මම වින් කරලා දීලා හැම ෂෝ එකක් මම ගිහපු හැම ෂෝ එකක්ම මම වින් කරලා තියෙනවා. මොකද ඇත්තටම ඒ කියන්නේ ඒ හැම ප්‍රසංග සංවිධායකයෙක්ම ඒ ෂෝ වින් කරලා තියෙනවා. කවදාවත් මම නැති ෂෝ වල මිනිස්සු ගල් ගහලා තියෙනවා. අනිවාර්යයෙන්. මේ බෑන්ඩ්ස් වලට පවා එහෙම ප්‍රශ්න වෙලා මම මේ ආඩම්බරෙන් කියන දේ නෙමෙයි. ඉතින් එහෙම යන්න බැරිලා තියෙනවා. ඉතින් අත්තින් මගේ අත්තරද්දක් ඉතින්. හරි මම කියන්න බෑ. ඉතින් අර මෙහෙමනේ. ඔයාට මම දැන් මම MG ධනුෂ්ක කියලා ඔයාට මාව ඉතින් මම දැන් හිට නැත්තම් ඔයාට මාව ගන්න බෑනේ. අරන් වැඩක් නැහැ නේ. ඔයාගේ වැඩේ වෙන්නේ නැත්තම් ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙන්නේ නැති නේද? ප්‍රසංග සංවිධායකවරුන්ට. ඉතින් මේ නැතු එහෙමට වඩා මට හිතෙන්නේ ඇත්තටම මේ අයියාගේ අර මිස් වෙච්ච පාර්ට් එක මිනිස්සු සෝෂලයිස් වෙලා තියෙන්නේ. අපි හැමෝම දැන් ෆෝන් එකේ තමයි හැමදේම බලන්නේ. පොඩි දෙයක් වුණොත් ඒක වෛරල් වෙන්න යන්නේ තප්පර දෙකයි. තප්පර ගානයි යන්නේ. ඒ නිසා ඒ සෝෂල් එකත් එක්ක අයියාගේ මිස් මිනිස්සුන්ට මාව කැඩුනා. කැඩෙන්නේ නැති. මිනිස්සුන්ට මාව කැඩුනා. මිනිස්සුන්ට දැන් ඇත්තට රටවල් වලින් ගොඩක් අය ආන පරණ අය මාව දන්නවනේ. නම කිව්වොත් MG අම්මේ MG ඔයාද මේ? ඒ මහානෝ. ඒ කියන්නේ MG පෙනුමත් වෙනස් සෑහෙන්න රූපෙන් වෙනස් වෙලා තියෙනවා මාව. ඒ කියන්නේ ඒ හිටපු කෙනා නෙමෙයි දැන් වෙනමම රූපයක් තියෙන දේ. ඒක නිසා ඒකත් ලොකු දෙයක් වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් මෙහෙමයි. සමහරගෙන හැට් එක දාන්න. මම හිතන්නේ හැමදාම ඉතින් එකම දේ කරන්න කියලා. සමහරු කියන්නේ නෑ. ඔයා ආපු විදිය ඔයා මේන්ටේන් කරලා පෙන්නන්න මිනිස්සුන්ට. ඒකම එහෙම නෑ ඉතින්. මම ආසයි ඉතින් එක එක විදියට මගේ කොණ්ඩේ රැවුල වෙන විදිහක කපන්න. මම ඉතින් ඒකේ හැමදාම මට පස්සේ හිතනවා මම අර හැට් එකක් දැම්මන් ටිකක් මගේ මූණත් පේනවා අඩුයි. ඒක වෙනස් කරලා මම පොඩි මූණ හොඳට එළියට පේන විදිහට මම ආයි මිනිස්සුන්ට මේක පෙන්නන්න. දැන් ඉතින් පොඩ්ඩක් මිනිස්සුන්ට ආයි මාව දැන් මතක් වෙලා තියෙනවා. ඉතින් මම දකින්න දැන් මිනිස්සුන්ට මාව පේනවා. මට සතුටුයි. ප්‍රසංග වලට එහෙම මෙන් කතා කරනවා. ඉස්සරහට වැඩ ටික හොඳට හැදෙයි. ඉතින් එහෙම නැතුව මේ සංවිධායකවරුන්ගේවත් එහෙම ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඉතින් හැමෝම ඉතින් තවටත් MG ධනුෂ්ක කිව්වට පස්සේ MG කට පස්සේ ලංකාවේ ඕන කෙනෙක් දන්නව නමකට පස්සේ හැබැයි රූපෙන් අඳුරන්න බැරි වුණත්. ඉතින් ඉස්සරහට ඉතින් ප්‍රසංග ලැබෙයි. මම ඉතින් එහෙම ප්‍රසංග හම්බුන්නේ නැහැ කියලා කාටවත් බැන එහෙම මොකුත් මම කරලා නැහැ. මම එහෙම කියන්නේ යන්නෙත් නැහැ. ඉතින් එහෙම මට කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ මොන හරි ප්‍රයෝජනයක් මගේ මොන හරි වැඩක් තියෙනවා නම් වේදිකාවට එහෙම වෙයි. ඉතින් මම ඒකට වැඩ කරන්න ඕනේ. අලුත් වැඩ තියෙනවා ඉතින් තමයි. හරි. දැන් අයියා කිව්වනේ පොඩි කාලයක් බෞද්ධ දර්ශනයත් එක්ක හිටිය කියලා. අයියා බෞද්ධ දර්ශනය දකින්නේ කොහොමද? බොහොම කෙටියෙන් මම කැමති දැනගන්න. බෞද්ධ දර්ශනය. මම බෞද්ධ දර්ශනය සෑහෙන්න විශ්වාස කරන කෙනෙක්. ඒකට මම අනිත් ආගම් එහෙමත් මම ඉතින් කැතලික් කියන එකත් මම හරි ආසයි. ඉතින් වෙන වෙන රටවල් වලට ගියාම ඉතින් මුස්ලිම් කියන එකටත් මම ආසයි. මේ හැම එකම මම දැකලා තියෙනවා. ඉතින් ඒ එක ආගම් වල එක එක විදිහට තියෙනවා. ඉතින් බෞද්ධ දර්ශනය කියන්නේ මේ මට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් බෞද්ධ දර්ශනය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයමද මිනිස්සුන්ට දැන් දෙන්නේ කියන ප්‍රශ්නයක් මට තියෙනවා. අනිවාර්යයෙන්. එක එක කට්ටියක් එක එක නිකායවල බෙදාගෙන වෙනම එකක් යනවා. එතකොට වෙන වෙන අර හාමුදුරුවෝ කියනවා ඒක නෙමෙයි ඇත්ත මේක ඇත්ත. තව හාමුදුරු කෙනෙක් කියනවා ඒක නෙමෙයි ඇත්ත මේක ඇත්ත. තව ස්වාමීන් වහන්සේලා ටිකක් දේශපාලනේ ඉන්නවා. ඒ පිස්සුවක් නේ. අනිවාර්යයෙන්. ඒක පිස්සුවක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ ඕව නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මය කියන එක එයා ධර්මයක් කියන්නේ එයා තේරුම් එයා බොහොම සරල දෙයක් නෙමෙයි මිනිස්සුන්ට කියලා දීලා තියෙන්නේ. ලාභ අලාභ දුක සැප යස අයස නිന്ദා ප්‍රශංසා ඔච්චරනේ මේ බුද්ධ ආගම කියන මේ දර්ශනය ඇතුලේ තියෙන්නේ. ඔබ වැරද්දක් කරොත් උඹට ඒකට දඬුවම හම්බ වෙනවා. ඔබ හොඳක් කරොත් උඹට ඒක හම්බ වෙනවා. ඔබ හොඳ දේවල් කරපන් උඹට ඊළඟ ආත්මයකට උඹට ඒ දේවල් හම්බ වෙයි. කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න. ඒක තමයි බොහොම සරලව කියලා දීලා තියෙන්නේ. දැන් ඒක නෙමෙයි නෙවෙන්නේ. ඒ කියන්නේ හාමුදුරුවෝත් ඒක බෙදාගෙන. එයාට එක ධර්මයක් මෙයාට එක ධර්මයක්. එයා කියන මස් කන්න එපා අනිත් එක මස් කන්න ඕන කියනවා. ඒ එක විදිහක බෙදාගෙන. බෞද්ධ දර්ශනය කියන්නේ ඒක නෙමෙයි. ඒක පිරිසිදු හරි පරම පවිත්‍ර දෙයක් ඒක. ඒක ඇත්තටම මේ වෙනකොට විනාශ කරලා තියෙන්නේ වාණිජකරණය වෙලා තියෙනකොට. විනාශ කරලා ඒ කියන්නේ මේ ඒක අපේ බෞද්ධ ආගම ඇතුලේ මේ දර්ශනය ඇතුලේ ඉන්න මිනිස්සුම ස්වාමීන් වහන්සේලා ඇතිලුව හැමෝම මේකට වග කියන්න ඕනේ. ඇයි එහෙම වෙලා තින්නේ? තියෙන නිදහස. වෙන ආගම් වල ඒ නිදහස නැහැනේ. ඉදිරියට යන්න ඕනේ පල්ලි. දවල් එක නම් එකට පාර හිටියත් ඒක කරන්න ඕනේ. එහෙම එකක් අපේ තියෙනවද? නැහැ. ඒ නිදහස ඇතුලේ මිනිස්සු ඒ නිදහස අයතු විදිහට අරගෙන තමයි මේ දහම ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා හොඳ අය ඉන්නවා. නැත්තේ නෑ. හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ හාමුදුරුවෝ ඉන්නවා. මේක ඇත්ත තේරුම් අරගෙන. තේරුම් ගන්න තියෙන මේකනේ මල්ලි. තේරුම් ගන්න තියෙන එකම දෙයයි. මේ මොනම රෙද්දක්වත් අපි තියාගෙන ඉන්න බෑ අපිට යන්න වෙනවනේ දවසක. ඔව් අනිවාර්යයෙන්. ඒත් අයි මේක විනාශ කරන්නේ.
මේක මිනිස්සු වෙනස් කරගෙන හාමුදුරුවෝ ඉඳලා ගොඩක් මේක ඇත්තටම ස්වාමින් වහන්සේලා කියන අයට තියෙන රාජකාරිය නෙමෙයි දැන් ගොඩක් අය කරන්නේ. අනිවාර්යයෙන්. දැන් කරන්නේ රාජකාරිය නෙමෙයි වෙන රාජකාරියක් කරන්නේ. ඉතින් අනේ මන්ද මේක තරම් පරම පිවිතුරු දර්ශනයක් කියන්නේ මිනිසුන්ට අනේ සරලව ජීවත් වෙන්න මොන ආගමක හිටියත් උඹ මේ වැරද්ද කරොත් උඹට මේක වෙනවා කියන එක අද්දුටු ප්‍රත්‍යක්ෂයි. වෙන හිතන්න දෙයක් නැහැ නේ මේක ඇතුලේ. ඔච්චරනේ කියලා තියෙන්නේ. ඒකත් වෙනස් කරලා. මම මේ අයියගේ කතාවත් එක්ක මම හරි ආසයි අහන්න මංගල ඩෙනිස්ගේ ලස්සන සින්දුවක් තියෙනවා. පොඩි පදයක් දෙකක් කියමු අයියගේ කටහඬින්. බුදුබණ පදයක්. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදුහිමිරුව මට මැවී පෙනේවා. හරි ලස්සනයි. ඉතින් ඇත්තටම මේ අර මම ඒක කියන්න කියලාත් කිව්වේ මොකද යත් රියැලිටි වලින් ආපු කරුවක්. මම අයියගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අවසානයේට එන්න ඔන්න මෙන්න තියෙද්දී මේ මම 5 දෙනෙක්ගේ නම් කියනවා. ඒ අය ගැන අයියගේ අදහස් මොකක්ද කියලා මට දැන් කෙටියෙන් කියන්න. මනේජ් සංජය. අයියගේ අදහස. මනේජ් සංජය කියන්නේ ඇත්තටම මේ ජීවිතේ සෑහෙන්න දුකක් විඳගෙන කට්ටක් කාගෙන ඒ ගමන ඇවිල්ලා බොහොම සාර්ථකව තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන නිදහසේ එයාගේ ගේම් එක එයාගේ මැච් එක ඇතුලේ ඒ මැච් එක ගහගෙන හරි ෆෝකස් එකේ යන කෙනෙක්. ගොඩක් වෙලාවට අයියගේ පෝස්ට් ප්‍රත්‍යාශා කරනවා එයාගේ පෝස්ට් ආශා කරනවා. ඒකයි. හරි ෆෝකස් එකේ යන කෙනෙක්. ඒ වගේම දැන් අපි කිව්වා මංගල ඩෙනික්ස්. මංගල කියන්නේ වෙන මම මංගලව එහෙම ලොකුවට ළඟින් එහෙම ආශ්‍රය කරලා නැහැ. හැබැයි මංගල වෙන පැත්තක යන මිනිස්සෙක් වෙන වැඩක ඉන්නේ. ආ පොඩ්ඩක් අනාගතයේ වෙන වැඩ ටිකක් කරගෙන යන මිනිස්සෙක් කියලා මට හිතෙනවා. සහ මම හරිම ආසයි යාගේ වොයිස් ටෝන් එකට. සහ මාර වේරියේෂන් ටිකක් එක්ක හරි ෆීල් එක මම ආසයි මංගල සිං කරනවා. හරිම ෆීලිං. මොකද මම යාගේ ඉවෙන්ට් එක ඉවරනකම් බැලුවා. යාගේ යාතරගේ රියැලිටි එක මම බැලුවා. හැමදාම හොඳටම සිං කළා. මම හරිම ආස වොයිස් එකක්. ප්‍රදීප් රංගන. ප්‍රදීප් අයව මම ආදර්ශයක් හැටියට ගත්ත කෙනෙක්. එතකොට ඒ කියන්නේ මම කියන්නේ යාළුව දැකලා තමයි මම ඔයාලට කුමලදි කිව්වේ ඒ මිනිසුන්ව දැකලා තමයි අපි අපේ ගමන හදාගත්තේ මෙතෙන්ට යන්න ඕනේ ආසාව ඇති වුණේ. ඒ ආසාව සහ ඒ පිස්සුවට ඇති කරේ මේ මිනිස්සු තමයි. ඒකට වග කියන්න ඕනේ. හරිද? බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදීප් අය බොහොම ආදරෙයි. එයා බොහොම වැදගත් විදිහට ජීවත් වෙන වැදගත් රැකියාවක් කරගෙන එයාගේ මියුසික් පැත්තත් එයා හරියට කරගෙන කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව බොහොම පිළිවෙලට ඉන්න මිනිස්සෙක්. උදේශ් ඉන්දුල. උදයා කියන්නේ මගේ ළඟම ගජමිත්‍රයා. ගජමිත්‍රයා කියන්නේ උදේශ් ඉන්දුල කියන්නේ මගේ ජීවිතේ රියැලිටි ඉතිහාසය. කියන්නේ ගොඩක් අපිට හම්බුණානේ පිරිස මේක ඇතුලේ. හැබැයි අදටත් අපි දෙන්නගේ තියෙනවා මාර ලව් එකක් සහ මාර ලින්ක් එකක්. මොන මගුලට ආවත් මචං උඹ එනවද? මේ උඹ කොහෙද? මමත් එනවා. මේ උඹ මේලාට වරෙන් මම තාම මේ මේලාට එන්නම්. අපි සෙට් වෙමුද බං? අර එහෙම එකක් අද කියන්නේ මට වඩා සීනියර්. නමුත් මම දැන් මම යාත් එක්කත් අවුරුදු හිටියා. මුත් එයාට මම මතක නෑ. හැබැයි ඒ ඇතුළතදී මම අඳුනගත්ත යාළුවන්ගේ දැන් එයා ඩ්‍රීම් ස්ටාර් මේ සීසන් 1 මම සීසන් 5. හැබැයි ලව් එකේ තියෙන අපි දෙන්න අතර මොන දෙයට ආවත් මේ කතා කරගෙන තමයි එන්නේ. එන ටයිම් එක මම වරේ මේ ටයිම් එකට මං එන්න. අර එහෙම එකක් බොහොම පිළිවෙලට වැඩ කරගෙන දක්ෂයෙක් සහ මේ සෑහෙන දේවල් ගැන හොඳට හිතලා මතලා වැඩ කරන කෙනෙක්. අනිවාර්යයෙන්. චාමර වීරසිංහ. චාමර වීරසිංහ කියන්නේ මේ මාර පොරක්නේ. ඒ කියන්නේ මම මේ අනිත් අය වගේ මෙහෙම උලුප්පල කියනව නෙමෙයි. හැමෝම ඇවිල්ලා ඔක කියනවනේ චාමර කියන්නේ මෙහෙමයි කියලා. මට දැනෙන්නේ චාමර කියන්නේ චාමර වීරසිංහ කියන මිනිස්සයා මේ ඇත්තටම මේ මොකද්ද අර ජනරංජන මනරංජන කියන මොකක් කර එකක් එයාට මොන හරි උපතකින් මොන හරි පුණ්‍ය කර්මයකින් ලැබිච්ච මිනිස්සෙක්. ඒ කියන්නේ එයාගේ සින්දු ටික ගත්තා පස්සේ එක සින්දුවක්වත් එක ගීතයක්වත් අහක දාන්න බැරි වෙච්ච මිනිස්සු. දැන් සමහරු කියනවනේ මේ චාමර මෙච්චර ගන්නවා අච්චර ගන්නවා මෙහෙම කියලා ඔය ෂෝ මට ඇහිලා දිනවා. ඉතින් මෙහෙම විවේචනය කරනවා. ඉතින් එයා ඒක හදාගන්න කොච්චර දේවල් එයා කැප කරන්නද? එයාගේ ජීවිතේ කොච්චර වර්ධින්නේ නැද්ද? ජීවිතේ කොච්චර දේවල් පසු කරන්නේ නැද්ද? ඉතින් එහෙම ආපු ගමනක ඒ කියන්නේ එයා මාර පොරක් එයා. ඒ කියන්නේ මේ අපේ මේ ජෙනරේෂන් එකේ හරිද? මේ ජෙනරේෂන් එකේ මම හිතන්නේ අපේ ළමයින්ටත් බලලා කියන්නේ ලෙජන්ඩ් කියන තැනක තියන්න පුළුවන්
ඉගැන්න ලංකාය කොච්චර අපි ඉන්ඩෝ කොන්සට්ටක් ගන්න මොන්න කොන්සට්ටය කොච්චර මොනා හිටියත් මේ කොහේද ඉඳලා ආපු මනුස්සයෙක් දැන් මේන් රෝල් එක යා තනිකර මේක මේන් රෝල් එක චාමර වීරසිංහ කියන්නේ. කිව්වහම කාටත් ඕක. කියන්නේ අපි පොල්ල කොඩ්ලු ගැටයෝ කාලේ අපි මේ හොරෙන් යන්නේ ටිකට් නැතුව මේ යටින් රිංගල ෂෝ බලන්න යන්නේ දමිත් අසංක චාමර වීරසිංහ එනවා ගුවන් පස්සේ. ඉතින් ඒ රෝල් එක වෙන කැරක්ටර් එකක්. ඉතින් මම බලලා තින පහුගිය දවසේ යාගේ ඉන්ට්‍රෝසෙන් බලලා තිනවා. ඉතින් බැලුවම ඒක ඇවිල්ලා මේ මම කල්පනා කරා තනියෙන් මෙහෙම මේ මනුස්සයාගේ තනි කොන්සර්ට් එකක් ලංකාවේ කරොත් එහෙම මේ ඔය සුගතදාසි හරි මේ ගෝල් ෆේස් එක හරි මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. මම එහෙම කල්පනා මේක මම හිතන්නේ කාටවත් හිතෙන්නේ නැති වේද මේ කතාව. ඇයි මොකෙට්ටත් තාම මේක හිතුන්නේ නැත්තේ මේ කරන්නේ. මම එකක් මම දන්න තරමින් අයියා එහෙම යන්නේ නැහැ. එහෙම කරන්නේ මම කිව්වේ නෑ. එයා කළොත් ඔව්. එයාට හිතිලා සාප්‍රසංගේ විත්‍රාත්නායක සාප්‍රසංග. මේක චාමර විසින් සිතින් විතර කරේ මොකක් කරේ. එයාට ඒක හිතුන්නේ නැද්ද? එයාට එහෙම කරන්න ඕනේ නැද්ද? ඒක එයාට එහෙම කරලා තේරුමක් නැද්ද කියලා මම දන්නේ නැහැ. මම ඒක කල්පනා කරා මේ මනුස්සයාගේ ෂෝ එකක් එහෙම කරොත් මොන මගුලක් වෙයිද දන්නේ නැහැ කියලා ටිකට් මම ගන්නල් මරා ගන්න මිනිස්සු කියලා. අර ඒ වගේ පුදුමාකාර මේ මිනිස්සුන්ගේ ආදරයක් ලැබිච්ච පින්වන්ත මනුස්සයෙක්. අනේ තව ටික කාලයක් නිරෝගීව ජීවත් වෙන්න කියලා මම බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. පෞකිදස් ලෙඩ වෙලත් හිටියා. ඔව්. මනුස්සය ප්‍රාර්ථනා කරනවා තාමත් හොඳ නැත්තම් ඉක්මන්. ඔයාලට මම කියන්නම් චාමර අයියගේ මං හිතන්නේ ගොඩක් සින්දු වල කියන්නේ අලුතෙන්ම එනේවා නම් සමහරට මතක නැති නුලා හැබැයි ඒත් එයාගේ මොන හරි කොහේ හරි සින්දුවක් කොහේ හරි යනවා නම් ඒ වචන ටික මිමිනෙනවනේ අපිට මතකයි නේ වචන. ඒක තමයි එයාගේ ට්‍රික් එක අනිවාර්යෙන්. ඉතින් ඔය විදිහට අයියා අපි ගොඩක් දේවල් කතා කරා. මං හිතන්නේ පැයකට ආසන්න වෙලාවක් අපි කතා කරා. මං හිතන්නේ අයියා කිව්වේ නැති දේවල් කියපු දේවල් ගොඩාක් දේවල් සින්දු ලස්සන සින්දු ගොඩාක් අපි කතා කරා. අවසාන වශයෙන් අයියට කියන්න තියෙන්නේ මොකක්ද ඔයාගේ ප්‍රේක්ෂකයන්ට? ඔයාගේ ඉන්න තියෙන ඉස්සරහට වැඩ මොනවද? මට ඇත්තම කියන්න තියෙන්නේ අද මම මේ ඉන්න තත්ත්වෙට මාව ගෙන ආපු මගේ දෙමව්පියෝ මගේ සහෝදරයෝ මගේ පවුලේ මගේ වයිෆ් ඇතුළු හැමෝම මගේ ගමේ මගේ යාළුවෝ මගේ පාසල ඊට අමතරව මාව ඇත්තම තරුවක් වෙන තැනදී මට උදව් උපකාර වචනෙන් හරි උදව් උපකාර කරපු කොට විශේෂයෙන් මම හැමදාම මතක් කරන ටීවී දෙරණ බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒක ආසක් නෙමෙයිනේ ඒක කියන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් සියලුම මාධ්‍ය ආයතන එතකොට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ඉන්න සියලුම හැමෝම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ මට ප්‍රසංග දෙන විදේශ ප්‍රසංග දෙන ඒතර මගේ සහෝදර කලාකරුවන් හැමෝම ආදරෙන් මතක් සංගීත කණ්ඩායම් මට ඒ කියන්නේ ඒ දෙන සපෝට් එකෙන් අපි මෙහෙම ඉන්නේ. ඒකට අපිට ආදරය කරන ලංකාව හතර දිබ්බාගේම ප්‍රසංග දෙන අපිට හැමෝම ආදරය කරන හැම මිනිස්සෙක්ම මම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ හැමෝම නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් බොහොම නිහඬියාවයක් තිබුණ කාලයක්. මම හිතනවා මේ නිහඬියාව බින්දලා මේ මගේ අවුරුද්ද කියලා. 2026 කියන්නේ ලොකු හොඳ වැඩ ටිකක් එයි. තාම මගේ අලුත් ටෙලිග්‍රෑම් එකක් එන්නත් තියෙනවා ඉස්සරහට හොඳ වැඩක්. ඉතින් ඒක අපි ඉස්සරහට බලමු. හොඳ වැඩක් ඒක. තව ලස්සන ගීත නිර්මාණ කීපයක් හොඳ නිර්මාණ කීපයක් එන්න තියෙනවා. මටත් ආසයි. මමත් බලාපොරොත්තු වෙන්නේ රැල්ලට නොයා මට හැමදාම මිනිස්සු ආදරය කරන මගේ හඬට බොහොම ආදරෙන් මගේ සින්දු අහලා අඬන මිනිස්සෙක් ඉන්නවා, විඳින මිනිස්සෙක් ඉන්නවා, සැනසෙන මිනිස්සෙක් ඉන්නවා නම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. සාමඩ ප්‍රසංගත් ඕනේ, මම ජීවත් වෙන්නත් ඕනේ. ඒ දේවලුත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. ඒකත් මගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නෙති මගේ සංගීතය කියන එක. ඒකත් මේ තව වැඩි දියුණු කරගෙන ඒ දේවල් ටිකත් මේ කරගෙන ඉතින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙමින් මට ආදරය කරන හැමෝටම ආදරේ බණින ඒ දුස් කියන හැමෝම ඉතින් ඒත් මිනිස්සුනේ මම ඒ හැම දෙයකටම ආසයි මට බණින්නත් ඕනේ අනිවාර්යයෙන් නැත්තම් මම සමහර දේවල් අතාරිනවනේ මට බණින්නත් මං ආසයි බණින්නවට බැනින් අහගෙන හරි මේ ඉස්සරහට යන්න ඕනේ කවදක හරි මැරෙනකොට මම මැරෙන දවසට ඉතින් අපි හැම බණින ආදරය කරන හැමෝටම අපි කමෙන්ට් සෙක්ෂන් එක විවෘත කරලා තියෙනවා දාන්න පුළුවන් ඕන දෙයක් ඉතින් මේ දවසක ඉතින් හොඳ කලාකරුවෙක් විදියට හොඳ ගීත ටිකක් ඉතුරු කරලා පුළුවන් අයට උදව් කරගෙන මේ ශේෂ්ත්‍රේ කායකවත් තරහක් නැතුව ප්‍රශ්න නැතුව කාටවත් කැපිලි කෙටිලි නැතුව නිදහසේ පාඩුවේ ගිහිල්ලා මේක ඉවර කරන්න තිබුණා නම් කිසිම දෙයක් කරා යන්නේ නැතුව එච්චර තමයි ඉතින් ඒක තමයි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සහ සීනත ටීවී ඉතින් ඕගොල්ලන්ට බොහොම ස්තුතියි සෑහෙන කාලයකට පස්සේ මම හිතන්නේ මේ ඉන්ටර්විව් එකට මම ආවේ ඔය සෑහෙන කට්ටක් කෑවා. ඒකට සෝරි මේ මම සම්බන්ධ කරගන්න. ඒ කට්ටක් නෙමෙයි අතර මම අර මේ නෑ ඒක එන යන ප්‍රශ්න ටිකකුත් තිබුණානේ. ඒවත් එක්කම ඉතින් එහෙම වුණා. ඉතින් මං හිතන්නේ මේක අද වෙන්නේ හොඳම දවස. අනිවාර්යයෙන්. ඒක සෙට් වුණා. ඉතින් සතුටුයි. සෑහෙන කාලෙකින් මේ අයියට මේ මගේ ඉන්ටර්විව් එක ගැන මොකද හිතෙන්නේ? මෙහෙමනේ. මේවා තියෙන්න ඕනේ. මේවා තිබුණාන් තමයි අපිට හැමදේම හැමෝටම අපිට සමාජයට කියාගන්න බැරි දේවල්
අපි ගිහිල්ලා ලවුඩ් ස්පීකරයක් එල්ලගෙන ගිහිල්ලා ගම වටේ ගියාගෙන යන්න බෑනේ ඕක. මේවා ඇත්තටම දැන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක සෑහෙන දියුණු වෙලා තියෙනවානේ. ඒකට කලාකරුවෝ ගැන හොයන්න කැමති මිනිස්සු. එයාලගේ මොනවද වැඩ කරන දැනගන්න කැමති මිනිස්සු. ඒක ඕපදූප නෙමෙයි. මිනිස්සු කැමති ඒව දැනගන්න. ඉතින් අපිට ඒව කියාගන්න වෙන මාර්ගයක් නැහැනේ. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලින් තමයි ඒව කියන්න තියෙන්නේ. ඉතින් ඔයා ඒ ප්‍රෝග්‍රෑම් එක හරි ලස්සනට මගෙන් ප්‍රශ්න ටික ඇහුවා. ඒකට ඔයා හරි සූදානම් වෙලා තිබුණා. ඔයා තව ඒව හොයාගෙන තියෙනවා. මම දන්නේ නැති දේවල්. ඒක තමයි නිවේදකෙක් සතු විශේෂම දේ. ඒ කියන්නේ අපි කියන්න කලින් දේවල් හොයාගන්න එක. ඉතින් ඒක එතකොටනේ වාගේ සාර්ථකත්වය. ඉතින් වැඩේ නියමයි. බොහොම ස්තුතියි අපිට කතා කරලා ඉතින් මේ වැඩේට මාව සම්බන්ධ කරාට. බොහොමත් ස්තුතියි මගේ ආරාධනය පිළිගෙන ලංකාවේ දැනට තියෙන වැඩිම SMS ප්‍රමාණය හිමිකාරයා මාත් එක්ක ඉඳගත්තට අවසාන වශයෙන් අයියා අපි මේක ලස්සන එන්ඩින් එකක් ගේමු. අපේ චාමරයිය මතක් කරානේ. අපි චාමරයිගේ ලස්සන සින්දුවක් මේ දවස්වල ෆේමස් වෙන ඔයාගේ හඬ ෆාදර් ෆිල්ම් එකේ පොඩ්ඩක් ඔයාගේ හඬනුත් කියලා අපි මේක ලස්සනට ඉවර කරමු. මම මොකද මේ දවස්වල මේක සෑහෙන ඇහෙනවා. මේ ලස්සන ෆිල්ම් එකක් මම තාම බලලා නැහැ. මම ෆිල්ම් එක බලන්න යන්න ඕන. මම හිතන්නේ මේ චාමරයියා මම හිතන්නේ කරපු පළවෙනි ෆිල්ම් සෝන් එකනේ. මම ඒක නිකුයි පිස්සු පොරක් කියලා. අධ්‍යක්ෂකවරයා කියනවා එයාට තිබුණ එකම ප්‍රශ්නේ එයාව අල්ලගන්න බැහැ. අල්ලගන්න බෑ. ඉතින් අතරත් මම දැකලා තින්නේ තාම 4 පාරක් 5 පාරක් විතර. ඉතින් එතකොට අන්න ඒකට මම හරි කැමතියි. නොපෙනී. හරි අපි කියමු පොඩි කොටසක්. දෙව්දුන්නෙන් පින්තාරුණත් සිහින විමන් එක් ඇසිල්ලකින් දූලිවලා වේවි පැතුන් නිතුවග ශේෂවේදෝ සිහින ලොවේ පාට ඇඳුම් ඉරහඳ එවනැල්ලේ කළුසුදු ඕවිල්ලේ නැලවෙන බද මේ මනුසත් උද්‍යානේ කඳුලද හසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ. ඉතින් හමුවෙම මොහොතක් තවත් ලස්සන ඉන්ටර්විව් එකකින් අයියා වගේම බොහොමත් ස්තුතියි අයියේ. අවසාන වශයෙන්ුත් ඔයා මාත් එක්ක මේ වැඩේට එකතු වුණාට ඒ වගේම අපේ ප්‍රේක්ෂක ආදරේ කරන MG ධනුෂ්කෝ මතක හැමෝටම කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. අයියටත් පුළුවන් අයියගේ තියෙනවා MG ධනුෂ්ක පේජ් එක. ඒ වගේම YouTube channel එක follow කරන්න. එයාගේ අප්ඩේට්ස් දැනගන්න පුළුවන්. එතකොට බොහොමත් ස්තුතියි මෙච්චර වෙලා අපිත් එක්ක එකතු වුණාට.